හරි. එතකොට මේ අපි දෙවැනි දවසේ වරණය කියන කොටස තමයි කතා කරේ. ඒ කියන්නේ අද තුන්වෙනි දවස. එතකොට වරණය කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරලා ඊට පස්සේ දැන් අද අපි පුනර්කරණය පටන් ගන්න තමයි හදන්නේ. තව වරණේ උදාහරණයක් විතර මම කතා කරන්නත් කියලා තමයි බැලුවේ නම්. මේ අපි එහෙනම් පටන් ගමු අද. හරිද? අපිට අද වරණේ උදාහරණයක් කතා කරන්න තමයි තියෙන්නේ. එතකොට මේ වර්ණය ගැන පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් එහෙම පටන් ගන්න කලින් අය මතක් කිරීමක් විදිහට අපි පාලන ව්‍යුහ තුනක් කතා කරනවා ප්‍රධාන වශයෙන්. පළවෙනි එක අනුක්‍රමය. මේකට අපි සීක්වන්ස් කියලා කියනවා. දෙවෙනි එක වරණය සිලෙක්ෂන් කියලා කියනවා. තුන්වෙනි එක පුනර්කරණය. පුනර්කරණය මේකට මේ ඉටරේෂන් එහෙමත් නැත්නම් රිපිටිෂන් කියලා කියනවා. එතකොට මම ටක් ගාලා මතක් කිරීමක් කරන්නේ අ, අපි කතා කරා ගැලීම් සටහන් ගැන. ගැලීම් සටහනකින් අනුක්‍රම නිරූපණය වෙන්නේ මෙහෙම මේ ඔහොම පල්ලෙහාට ගලාගෙන යනවා. හරිද? ඔහොම පල්ලෙහාට ගලාගෙන යනවා. ආරම්භක පියවරකින් ඉඳන් අවසන් පියවරක් දක්වා ඔහොම එක දිගටම ගලාගෙන යනවා එකක් කර එකක් කර එකක්. අපි මේ වගේ එකට කිව්වා අනුක්‍රමයක් කියලා. හරි? එකක් පස්සේ එකක් ආරම්භක පියවරක ඉඳන් අවසාන පියවරකට එක එල්ලේ ගලාගෙන යනවා නම් අනුක්‍රමයක් කියලා කිව්වා. මේක අපි එදා කතා කරපු එකක්. හරි? මේ තියෙන අනුක්‍රමයක්. එතකොට මේ තියෙන අනුක්‍රමය ගැලීම් සටහනකින් නිරූපණය කරලා. හරි? මේ අනුක්‍රමය. මම කෙටි මතක් කිරීමක් කරන්න අද පටන් ගන්න කලින්. එතකොට මේ අනුක්‍රමයනේ. ඊට පස්සේ වරණය ගැන කිව්වොත් එහෙම වරණයේදී ඔන්නෝම පල්ලෙහාට ගලාගෙන ආවට පස්සේ අපේ ගැලීම් දිශාව කොන්දේසියක් මත තීරණය වෙලා වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ මොකක් හරි කොන්දේසියක් ඇත්තද කියලා අහනවා. ඔව් නම් පහළට ගලාගෙන ගිහින් ওই මොකක් හරි පියවර ටිකක් කොහොම ක්‍රියාත්මක වෙනවා. නැත්තම් ගැලීම් දිශාව වෙනස් වෙලා ඔහොම ගිහින් වෙනත් පියවර කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ වගේ එකට තමයි අපි වර්ණයක් කියලා කිව්වේ. අපි තාම කතා කරේ අනුක්‍රමයයි වර්ණයයි විතරයි. එතකොට අද තමයි අපිට පුනර්කරණය කතා කරන්න තියෙන්නේ. හරි? මම වර්ණයට ටක් ගාලා උදාහරණයක් කතා කරලා එදා කරපු උදාහරණයම ටක් ගාලා මම ලේසි උදාහරණයක් කතා කරන්නම්. ඊට පස්සේ තව එක උදාහරණයක් කතා කරලා අපි පුනර්කරණයට යනවා. හරි? දැන් මෙන්න මේ විදිහේ ගැටලුවක් ගන්න. මොකද්ද? දෙන ලද සංඛ්‍යාවක් දෙන ලද සංඛ්‍යාවක් ධනද ඍණද යන්න තීරණය කිරීම. යන්න තීරණය. මගේ බෝඩ් එක පේනව නේද? පේනවා හරි. දෙන ලද සංඛ්‍යාවක් ධනද ඍණද යන්න තීරණය කිරීම. එතකොට මේ වගේ ගැටලුවකට අපිට ෆ්ලෝ chart එකක් අඳින්න උනොත් එහෙම වර්ණය දාලා තමයි අඳින්න ඕනි. එතකොට මෙන්න මෙහෙම පටන් ගන්නවා. ආරම්භය මෙතන ආරම්භය පල්ලෙහාට ගලාගෙන යනවා. එතකොට මෙතන දැන් මේ ගැටලුවේ ආදාන විදිහට ගන්න ඕනේ මොන හරි. ඒ කියන්නේ දැන් දෙන ලද සංඛ්‍යාවක් ධනද ඍණද යන්න තීරණය කිරීම. එතකොට ධනද ඍණද කියලා තීරණය කරන්න නම් අපි මේ සංඛ්‍යාව දැනගෙන ඉන්න එපා. එතකොට මේක විසඳන්න නම් අපි ඒක ආදානය කරන්න ඕනේ. ආදානය පෙන්වන්නේ මෙන්න මේ දිග සමාන්තර රාශි ලකුණෙන්. හරි? මොකද්ද? මේක සංඛ්‍යාව. හරි? ඔන්න සංඛ්‍යාව ආදානයක් විදිහට දෙනවා. ආරම්භ වුණා පල්ලෙහාට ගියා සංඛ්‍යාව ආදානයක් විදිහට ගත්තා. ඊට පස්සේ මම එදා කතා කරපු එක මම ටක් ගාලා කතා කරගෙන යන්නේ ආදානයක් විදිහට ගත්තට පස්සේ කොන්දේසියක් අහනවා. හරි?
කොන්දේසියක් අහනවා සංඛ්‍යාව විශාලයි බිඳුවද සංඛ්‍යාව බිඳුවට වඩා විශාලද කියලා අහනවා. හරිද? මෙතන කොන්දේසියක් එක මෙතන මේ ප්‍රශ්නාර්ථ ලකුණක් තමයි තියෙන්නේ. සංඛ්‍යාව විශාලයි බිඳුවද. හරි. ඔව් නම් ඔව් නම් එතකොට සංඛ්‍යා සෝරි ධන ඔව් සංඛ්‍යා බිඳුවට වඩා විශාලයි නම් මොකද්ද වෙන්නේ? මේක ධන සංඛ්‍යාවක් බව ධන සංඛ්‍යාවක් බව පෙන්වීම. හරි හරි. ධන සංඛ්‍යාවක් බව පෙන්වීම. එතකොට මේක ප්‍රතිදානයක්. ඒකින්ද මෙන්න මේ දිග දිග සමාන්තර ආශ්‍රයක හැඩයක් තමයි දාන්නේ. හරි. සංඛ්‍යා බිඳුවට වඩා විශාලද? ඔව්. එහෙනම් ධන සංඛ්‍යාවක් බව පෙන්වීම. මෙතන මෙහෙම ගන්න පුළුවන් ඈ. විශාලයි නෙමෙයි මෙතන විශාලයි හෝ සමානයි. හරි. මොකද බිඳුවත් ධන සංඛ්‍යාවක් විදිහට මෙතන සලකනවා. එතකොට මේ දැන් හරි. සංඛ්‍යාව විශාලයි හෝ සමානයි බිඳුවද? ඔව්. ධන සංඛ්‍යාවක් බව පෙන්වීම. එහෙම නැත්තම් නැත. නැත ඍණ සංඛ්‍යාවක් බව පෙන්වීම. සංඛ්‍යාවක් බිඳුවට වඩා විශාලත් නැත්තම් බිඳුවට සමානත් නැත්තම් අනිවාර්යෙන් බිඳුවට වඩා අඩු වෙන්න එපයි. බිඳුවට වඩා අඩුයි කියලා කියන්නේ ඒක ඒක ඍණ සංඛ්‍යාව. එතකොට නැතනම් ඍණ සංඛ්‍යාවක් බව පෙන්වීම. ඊට පස්සේ ආයෙ මොකුත් කරන්නේ නැහැ. ඔහොම සම්බන්ධ වෙනවා. අපි මෙන්න මෙහෙම අවසන් කරලා දානවා අපේ ඇල්ගොරිතම. හරි? ඇල්ගොරිතම අවසන් කරලා දානවා මෙන්න මෙහෙම. ඇල්ගොරිතමක් රූපමය ආකාරයකින් පෙන්වන්න තමයි මේ ගැලීම් සටහන පාවිච්චි කරන්නේ. හරි. ආයෙත් බලන්න තේරුණාද කියලා? දෙන ලද සංඛ්‍යාවක් ධනද ඍණද යන්න තීරණය කිරීම. ඔක තමයි ගැටලුව. එතකොට මේ ගැටලුව විසඳන්න ඇල්ගොරිතමක් නිර්මාණය කරන්න ඕනේ. අපි ඒක නිරූපණය කරලා තියෙනවා ගැලීම් සටහනකින්. ආරම්භය ගත්තා පහළට ආවා. සංඛ්‍යාව ආදානයක් විදිහට ලබා ගත්තා. සංඛ්‍යාව ආදානයක් විදිහට ලබා ගත්තා. පල්ලෙහාට ආවා. සංඛ්‍යාව බිඳුවට වඩා විශාලයි හෝ සමානයිද? ඔව්. එහෙනම් ධන සංඛ්‍යාව බව පෙන්වුවා අවසන් කළා. හදිස්සියේ හරි බිඳුවකට අඩු සංඛ්‍යාවක් අපි මේකට ආදානය කරොත් එහෙනම් මෙතනින් පල්ලෙහාට ආව සංඛ්‍යාව බිඳුවට සමානයි හෝ විශාලයිද? නැහැ. ඍණ සංඛ්‍යාව බව පෙන්වුවා. ඔහොම ආවා අවසන් වුණා. මෙන්න මේ වගේ එකක් තමයි මේ වර්ණය කියලා කියන්නේ. මේ කාර්යය අපි එදා කතා කරපු ටිකේ මේ ටක් ගාලා මතක් කිරීමක් තමයි කරේ. මට මැසේජ් එකක් දාන්න තේරුණාද? අමාරු නෑ හරි. කොන්දේසියක් අහනවා. ඔව් නම් එක පැත්තකට යනවා. නැත්තම් වෙන පැත්තකට යනවා. තේරුණා නේද? මේ අමාරු ඒවා නෙවෙයි. අපි එදා කතා කරේ මෙන්න මේ වගේ ඒවා ටිකක් තමයි. වර්ණය. හරි. මම බෝඩ් එක මකලා දාන්නම්. ඔව් රෙකෝඩින් ඔන් කරලා නේද තියෙන්නේ? ඔව්නේ. හරි හරි. මේකත් මේ රෙකෝඩින් එම YouTube එකට දානවා ඈ. හරි. දැන් අපි තව එක උදාහරණයක් කතා කරමු මේ වර්ණයට අදාළව. මේක තමයි ප්‍රශ්නේ. සිසුවෙකු පේනවනේ බෝඩ් එක. සිසුවෙකු ඇතුළත් කරන ලකුණ අනුව ඔහුගේ සාමාර්ථය දැක්වීම. ඔහුගේ සාමාර්ථය දැක්වීම. සාමාර්ථය දැක්වීම. එතකොට සිසුවෙකු ලකුණු ඈ
ලකුණු. මෙතන කාක පදයක් තියෙන ලකුණු. සිසුවෙකු ලකුණු ඇතුළත් අන හරි හරි. හරි හරි හරි. මට වැරදුනා චුට්ටක් හරි හරි. ප්‍රශ්නේ මොකද්ද? සිසුවෙක් ඇතුළත් කරන ලකුණ අනුව ඔහුගේ සාමාර්ථය දැක්වීම. සිසුවෙකු ඇතුළත් කරන ලකුණ අනුව ඔහුගේ සාමාර්ථය දැක්වීම. හරි මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් සිසුවෙක් මොකක් හරි ලකුණක් ඇතුළත් කරොත් එහෙම එයාගේ සාමාර්ථය පෙන්වන්න ඕනේ. එතකොට මේ ලකුණ 35ට අඩු නම් ලකුණ 35ට අඩු නම් හරි එයාට එන්නේ F එකක්. හරි 35ට අඩු නම් එන්නේ F එකක්. එතකොට එයාගේ ලකුණ 50ට අඩු නම් එන්නේ C එකක්. හරි නෑ 50ට අඩු නම් එන්නේ S එකක්. හරි ලකුණ 65ට අඩු නම් එයාට එන්නේ C එකක්. ලකුණ 75ට වැරදිට නේද? මොනවා වෙලාද මන්ද මේක මාරු වෙන්න ඕනේ. හරි ලකුණ කුඩයි. ඔව් හරි හරි. අද චුට්ටක් විතර වයර් මාරුලා ඉන්නේ. දැන් හරි දැන් හරි. ලකුණ 35ට වඩා අඩු නම් F එකක්. ලකුණ 50ට වඩා අඩු නම් S එකක්. ලකුණ 65ට වඩා අඩු නම් C එකක්. ලකුණ 75ට වඩා අඩු නම් මේක B එකක්. එතකොට ලකුණ 75 හෝ ඊට සමාන නම් 75 හෝ 75 හෝ ඊට වැඩි නම් 75 හෝ ඊට වැඩි නම් මේක A එකක් කියලා තමයි සාමාර්ථයක් අපි දාන්නේ. හරි සිසුවෙක ලකුණක් සිසුවෙකු ඇතුළත් කරන ලකුණ අනුව ඔහුගේ සාමාර්ථය දැක්වීම. හරි 35ට අඩුයි නම් F එකක්. 50ට අඩුයි නම් S එකක්. 65ට අඩු නම් C එකක්. 75ට අඩු නම් B එකක්. 75 හෝ ලකුණ ඊට වැඩි නම් A එකක්. මෙන්න මේක තමයි කතා කරන්න තියෙන ගැටලුව. හරි එතකොට මම ඔයාලට විනාඩියක් දෙන්නම්. විනාඩි දෙකක් විතර දෙන්නම්. ටක් ගාලා කටුවැඩ කොලයක් තියෙනවා නම් ඔයා මේකට ගැලීම් සටහනක් අඳින්න. මම ඔයාලට විනාඩි දෙකක් තුනක් දෙන්නම්. ඔයාලට තියෙන්නේ ටක් ගාලා ගැලීම් සටහනක් ඇඳලා මේකට මේ උත්තරයක් හොයන එක. ඒ කියන්නේ මේකට අදාළ ගැලීම් සටහනක් අඳින්න ඕන. සිසුවෙකු ලකුණක් ආදානය කරනවා. ඒ ලකුණ අනුව සාමාර්ථයක් පෙන්වන්න ඕන. ටක් ගාලා ලියන්න බලන්න. ලකුණක් ඇතුළත් කරාම ඒකට අදාළ සාමාර්ථය ප්‍රතිදානය වෙන්න ඕනේ. හරි. ටක් ගාලා ලියන්න. විනාඩි දෙකක් දෙන්න. වර්ණයෙන් කතා කරන අන්තිම එක මේක. උදාහරණ විදිහට විනාඩි දෙකක් දෙන්න ටක් ගාලා තනියම කරන්න බලන්න.
දැන් මේවා ගැටලුවක් ගත්තම විසඳන්න ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන් ඈ. හරි. ගැටලුවකට ඇල්ගොරිතමයක් ලියනවා කිව්වම මම කියන්නේ ගැලීම් සටහනක් වුණත් ව්‍යාජ කේසයක් වුණත් එහෙම නැත්නම් ඇත්තම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් ලියන කෝඩ් එකක් වුණත් මොකක් හරි ගැටලුවකට විසඳුමක් ලියද්දි විසඳන්න ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන් ඈ. එදා අපි පළවෙනි දවසේ කතා කරේ ඒ වගේ තමයි. විසඳන්න ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. හරි. හරිම එකක් කියලා නැහැ. මැසේජ් එකක් දාන්නකෝ. ඉවරද? ඉවරයිනේ. හරි. මේක කරන විදිහ බලාගන්න මේකේ මේ ඉඩ මදි වෙයි කියලා හිතනවා. මම මේ ටික මකලා දාන්නම් එකකින්ද. උඩින්ම පටන් ගන්නම්. මෙන්න මෙතනින් මම ආරම්භය ගන්නවා. ලිය වෙන්නේ නැහැ මම කරේ. මෙන්න මෙතනින් ආරම්භය ගන්නවා. ආරම්භය මෙතනින් ආරම්භය ගන්නවා. හරි. ඊට පස්සේ එකක් පල්ලෙහාට එනවා. මෙතන ආදාන විදිහට ගන්න මොනවද? මෙතන ආදාන විදිහට ගන්න ලකුණ. ලකුණ ආදානය විදිහට ගන්නවා. හරි. ලකුණ. ඊට පස්සේ ලකුණ 35ට වඩා අඩුයි නම් ෆේල්. අපි මෙන්න මෙතනට දානවා වර්ණයක්. හරි. මෙතනට වර්ණයක් දාලා අහනවා ලකුණ 35ට වඩා අඩුයිද? ප්‍රශ්නාර්ථයක් එක දානවා. හරි. ලකුණ 35ට වඩා අඩුයිද? බෝඩ් එක පැහැදිලිව පේනවනේ මේ. පේනවනේ. හරි හරි. ලකුණ 35ට වඩා අඩුයිද කියලා අහනවා. හරි. 35ට වඩා අඩුයි කියලා හිතන්න. ඔව්. ඔව්. එහෙනම් 35ට වඩා අඩු වෙන අපි මේ පැත්තට යවනවා. මේ පැත්තට යවලා කියනවා ප්‍රතිදානයක් දෙනවා F ෆේල් කියලා ප්‍රතිදානය කරනවා. හරි. ෆේල් කියලා ප්‍රතිදානය කරනවා. නෑ කියලා හිතන්නකෝ. 35ට වඩා අඩු නැහැ. හරි. එහෙනම් අපි අහනවා ලකුණ 50ට වඩා අඩුයිද? එහෙනම් අපි අහනවා ලකුණ 50ට වඩා අඩුයිද? ලකුණ 50ට වඩා අඩුයිද? හිතන්නකෝ ඔව් කියලා. 50ට වඩා අඩුයි නම් මොකද්ද සාමාර්ථය? S. මුලින්ම ලකුණ ගත්තා. හරි. පළවෙනි කොන්දේසිය විදිහට ඇහුවා ලකුණ 35ට වඩා කුඩයිද? ඔව් 35ට අඩුයි නම් F කියලා කිව්වා. හිතන්නකෝ නැහැ කියලා. 35ට වඩා අඩු නැහැ. පල්ලෙහාට යනවා. 35ට වඩා අඩු නැත්තම් අඩුම තරමේ ලකුණ 50ට වඩා අඩුයිද? හිතන්නකෝ 50ට වඩා අඩුයි කියලා. එහෙනම් S. එහෙනම් S. එහෙමත් නැහැ කියලා හිතන්න. නැත. එහෙමත් නැත්තම් ආයෙත් කොන්දේසියක් දාලා අහනවා ලකුණ 65ට වඩා අඩුයිද කියලා අහනවා. තව කොන්දේසියක්. හරි. 50ට වඩා අඩු නැත්තම් 65ට වඩා අඩුයිද? ඔව්. ඔව් කියලා හිතන්න 65ට වඩා ඔන්න අඩුයි. එහෙනම් සාමාර්ථය C කියලා ප්‍රතිදානය කරනවා. හරි. උඩින් බලාගෙන ආවා 35ට වඩා අඩුයිද? නැහැ. 50ටත් 35ට වඩා අඩුයිද? නැහැ. ඒ කියන්නේ 35ට වඩා වැඩි. එහෙනම් 50ට වඩා අඩුයිද? නැහැ. ඒ කියන්නේ 50ටත් වැඩි. 65ට වඩා අඩුයිද? ඔව් එහෙනම් C. හරි. එහෙනම් C. හිතන්නකෝ ඒත් නෑ කියලා. 65ට වඩා අඩුද නැහැ.
එහෙනම් එහෙනම් තව කොන්දේසියක් දාලා අපි අහනවා 75ට වඩා අඩුයිද? ලකුණ 75ට වඩා අඩුයිද කියලා අහනවා. හරි. බෝඩ් එකේ ඉඩ ඇති වෙයිනේ. ඇති ඇති. ලකුණ 75ට වඩා අඩුයිද කියලා අහනවා. හිතන්නකෝ ඔව් කියලා. එහෙනම් ප්‍රතිදානය කරනවා සාමාර්ථය B කියලා. 75ට වඩා අඩුයිද? B. දැන් මෙතනින් පල්ලෙහාට එන්නේ 65ට වඩා විශාලයි නන්නේ. 65ට වඩා අඩු නම් මෙතනින් පල්ලෙහාට එන්නේ නැහැ. 65ට වඩා අඩු නම් මෙතනින් පල්ලෙහාට එන්නේ නැහැ. 65ට වඩා අඩු නම් මේ පැත්තට යනවා. දැන් 65ට වඩා අඩු නැහැ කියන්නේ 65ට වඩා අනිවාර්යයෙන් වැඩිනේ. ඒකින්ද පල්ලෙහාට එනවා 65ට වඩා වැඩි. හැබැයි අහනවා 75ට වඩා අඩුයිද? 65ට වඩා අඩුයි 65ට වඩා වැඩි. හැබැයි 75ට අඩුයි. එහෙනම් B එකන්නේ. හරි 75ට වඩා අඩුද? ඔව්. එහෙනම් B එක. හරි. හිතන්නකො නැත කියලා. නැත. හරිද? තව එකක් පල්ලෙහාට ලියන්න පුළුවන් නේ. හරි හරි. හරි. දැන් මට මෙතන ඕන්න ලියන්න පුළුවන්. එහෙනම් 75ට සමාන හෝ 75ට වඩා වැඩිද කියලා ලියන්නත් පුළුවන්. හැබැයි ඉතින් එහෙම ඕනෙත් නැහැ. දැන් හිතන්නකො මෙහෙම උදාහරණයක් ගන්න. මම මේක අන්තිමට තාම කම්ප්ලීට් කරලා නැහැ. හිතන්නකො මෙහෙම මම මේකට දානවා 76. මෙතනින් ආදානයක් ඉල්ලනවනේ. ආදානයක් ඉල්ලද්දි මම දෙනවා 76 කියලා හිතන්න. එතකොට 76 මෙතනින් දුන්නාට පස්සේ මෙතනට යනවා. 35ට වඩා අඩුද අහනවා. දැන් 76 35ට වඩා අඩුද? නෑනේ. පල්ලෙහාට යනවා. 50ට වඩා අඩුයිද? නෑනේ. ඒත් පල්ලෙහාට යනවා. 65ට වඩා අඩුයිද? ඒත් නෑනේ. පල්ලෙහාට යනවා. 75ට වඩා අඩුයිද? ඒත් නෑනේ. පල්ලෙහාට යනවා. දැන් එතකොට බලන්න මෙහෙම ඇවිල්ලා අන්තිමට මෙතන නැත කියන එකෙන් ඉතුරු වෙන්නේ 75ට වැඩිය විතරයි නේද? හොඳට බලන්න මෙතනින් පල්ලෙහාට ආවට පස්සේ අනිවාර්යයෙන්ම මේ දෙන එක අනිවාර්යයෙන්ම 75ට වැඩි වෙන්න ඕනි. මොකද 75ට අඩු නම් මේ උඩ තියෙන වගේ අනිවාර්යෙන් මේ ඔව් පැත්තට ගිහිල්ලා තමයි එන්නේ. දැන් මෙතනට නිකන් මෙහෙම නැත වෙවි ආවා කියලා කියන්නේ අනිවාර්යෙන් ලකුණ 75ට වඩා වැඩි වෙන්න ඕනේනේ. එතකොට මම මේකට මේ වගේ අමුතු තර්කයක් දාන්න යන්නේ. මම මෙතනින් කෙලින්ම කියනවා ප්‍රතිදානය A කියලා. හරි. මම අමුතුවෙන් 75ට වඩා වැඩිද හෝ සමානද කියලා චෙක් කරන්න යන්නේ. කෙලින්ම A කියලා දානවා. මොකද මෙහෙම ෆිල්ටර් වෙලා පල්ලෙහාට එද්දි අන්තිමට කොහොමත් මෙතන පාස් කරලා ඉන්නේ 75ට වඩා වැඩිව තමයි. අමුතුවෙන් චෙක් කරන්න දෙයක් ඇත්තෙම නැහැ ඒකේ. ඒක නිසා නැතේකට පස්සේ මෙන්න මේ A කියලාම දානවා. ප්‍රතිදානය කරනවා. ඊට පස්සේ මම අවසන් කරනවා. අවසානය. හරිද? ඊට පස්සේ දැන් මේවා මෙහෙම තියලා බෑනේ. මේවත් අවසානයට ගන්න ඕනේනේ. එතකොට මම කරන්නේ මෙන්න මෙහෙම දාලා මේවා සෙට් එකත් ඔන්න ඔහම අවසානයට එනවා. හරි. මේක මෙතනට ජොයින් වෙනවා. මේක මෙතනට ජොයින් වෙනවා. මේක මෙතනට ජොයින් වෙනවා. හරි. දැන් හිතන්නකො මේ අපි මේකට ආදාන ටිකක් දාලා ටෙස්ට් කරලා බලමු ඈ. දැන් හිතන්නකො මෙහෙම මම ආදානය කරනවා ලකුණු 24. ආරම්භයේ මෙතනින් ලකුණක් ආදානය කරන්න දෙනවා මම 24 ආදානය කරනවා. මෙතනට යනවා. ලකුණ 35ට වඩා අඩුයිද කියලා අහනවා. ඔව්නේ. 24 කියන එක 35ට වඩා අඩුයි. එහෙනම් F එකට යනවා. F කියන එක ප්‍රතිදානය කරනවා. ඔහොම යනවා. මෙතනට එනවා. පල්ලෙහාට එනවා අවසන් වෙනවා. තේරුණාද? මැසේජ් එකක් දාන්නකෝ. විසි හතර වුණොත් 35ට වඩා 24 අඩුයි. එහෙනම් ඔව් F ඔහොම යනවා. පල්ලෙහාට එනවා. අවසන් වෙනවා. හිතන්නකෝ දැන් මෙහෙම මම දානවා 40. ආරම්භයේ ලකුණක් ඉල්ලනවා මම දෙනවා ලකුණ මෙතන 40. 40 දුන්නාට පස්සේ මෙතනට එනවා. 35ට වඩා අඩුයිද කියලා අහනවා. දැන් 40 කියන එක 35ට වඩා අඩුද? නැහැ. පල්ලෙහාට යනවා. ලකුණ 50ට වඩා අඩුයිද? 40 කියන එක 50ට වඩා අඩුයිද? ඔව්. එහෙනම් S කියන එකට යනවා. S කියන එකට යනවා. ගැලීම් දිශාව තියෙන මේ පැත්තට.
මෙතෙන්ට ජොයින් වෙනවා. මෙතන ගැලීම් දිශාව යන්නේ පල්ලෙහාට. ඔහොම යනවා. අවසන් වෙනවා. එහෙනම් මේක S. හිතන්නකො මේ අපි බලමු දැන් 63 කියන ඉලක්කම බලමු. ලකුණ 63. හරිද? ආරම්භය ගන්නවා. ලකුණක් ආදානය කරන්න එනවනේ. 63 දෙනවා. 63 35ට වඩා කුඩායිද? නැහැ. පල්ලෙහාට එනවා. 63 50ට වඩා කුඩායිද? නැහැ. පල්ලෙහාට එනවා. 63 65ට වඩා කුඩායිද? ඔව්. එහෙනම් C කියලා ප්‍රතිදානය කරනවා. ගැලීම් දිශාව මේ පැත්තට යනවා. ඔහොම එනවා. පල්ලෙහාට මෙතනින් ජොයින් වෙනවා. හරි. එහෙනම් 63 දුන්නම C. හරිද? ඔන්න ඔහොම තමයි මෙන්න මේක අඳින්නේ. මට කියන්න ඔයා ඇඳපු එක හරියට ඇඳද? මැසේජ් එකක් දාන්නකෝ. හරියටම ඇඳනේ. දැන් ඕන්නම් මේක මේ විදිහටම තියෙන්න ඕන කියලා එකක් නැහැ. හරි. දැන් මං කිව්වේ ගැටලුවක් ගත්තම විසඳන්න ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. දැන් මෙතන මම නැත එකෙන් කෙලින්ම මේක දෙන්න නැතුව ඕන්නම් මට මෙතන කොන්දේසියක් විතර චෙක් කරන්න තිබ්බා. මං කියන්නේ මේ මෙතනින් නිකම්ම ඒක දාන්න නැතුව මෙහෙම චෙක් කරන්න තිබ්බා ඕන්න. ඔහම කොන්දේසියක් දාලා ලකුණ විශාලයි හෝ සමානයි ලකුණ විශාලයි හෝ සමානයි 75ද කියලා අහලා කරන්නත් තිබ්බා. ඒත් එහෙම ඕනේ උනේ නැහැ. කොහොමත් 75ට වැඩිය විතරනේ මෙතනින් පල්ලෙහාට එන්නේ. ඒකෙන් හින්දා තමයි මෙතන ඒක දැම්මේ. ඕනනම් මෙහෙම දාන්නත් තිබ්බා මෙතන මේක නැතුව. මේ ගැටලුවක් ගත්තම විසඳන්න ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. සමහර ක්‍රම ලේසි පහසුයි. සමහර ඒවා එහෙම නැහැ. දැන් මෙතෙන්ට අර කන්ඩිෂන් එකම දැම්මනම් මෙන්න මෙතන මේ වගේ වර්ණයක් අර ඒ වලට සමානයි හෝ විශාලයි කියන එකක් දැම්මනම් තව මේක චුට්ටක් දික් වෙනවා. දැන් මේ දිග වෙන එක චුට්ටක් අඩු වුණා මෙතනින්. අර අපි අඳුරගත්තා මෙතනින් පල්ලෙහාට එන්නේ 75ට වඩා වැඩිය විතරයි කියලා. එහෙනම් ඒවා කොහොමද ඒ කියලා අපි දැම්මා. හරි. හරි. එතකොට වර්ණය කියන එක අපි ඉවර කරනවා. මට හිතෙනවා අපි මේ විභාග ගැටලුවකුත් පොඩ්ඩක් සාකච්ඡා කරොත් හොඳයි කියලා. පුනර්කරණය පටන් ගන්න කලින්. විභාග ගැටලු මම කොහොමද සාකච්ඡා කරනවා මේකේ. අපි චුට්ටක් නිකන් මේ එකක් පොඩ්ඩක් කරලා යම් බලන්න. මම විභාග ගැටලු ඔයාලට පෙන්වන්නම් ස්ක්‍රීන් එකේ දාලා. පොඩි ප්‍රශ්නයක් දෙන්නම් ටක් ගාලා කරන්න පුළුවන් එක. 2018 පේපර් එක. 2018 පේපර් එකේ මේක MCQ එකකුත් තියෙනවා රචනාවේ පොඩි කැලලකුත් තියෙනවා. අපි MCQ එකක් කරමු ටක් ගාලා. අපි ටක් ගාලා MCQ එකක් කරමු. මම එතකොට මේ ස්විච් කරනවා. මේ බලන්න ස්ක්‍රීන් එක පේනව නේද? එතකොට මේ තියෙන 2018 පේපර් එකේ 38 වෙනි MCQ එක. දැන් මේකෙත් වර්ණයක් තමයි තියෙන්නේ. අපි දැන් මෙතන මේ කතා කරා වගේ අර මේ වර්ණයක් ඇතුලේ වර්ණයක් තමයි මෙන්න මෙතනක් තියෙන්නේ. හරි. ඔව් නම් මෙතන කොන්දේසියක් තියෙනවා. ඔව් කියන එක පල්ලෙහාට යනවා. තව කොන්දේසියක් තියෙනවා. එතනින් ආයෙ ගැලීම් දිශාව වෙනස් වෙනවා. ඊට පස්සේ තමයි මේ තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ 38 වෙනි MCQ එක ටක් ගාලා කරන්න බලන්න. ප්‍රශ්නේ පැහැදිලිව පේනවනේ නේ. 38 ටක් ගාලා කරන්න. ටක් ගාලා කරන්න 38 වෙන එක.
බින්දුවත් සියත් අතර නම් වලංගු ලකුණ කියන්න පෙන්නයි. PQ හා R ලේබල් සඳහා ලිවිය යුතු පද පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. හරි. මේ MCQ මම දැන් කරලා පෙන්නන්නම් ඈ. එතකොට ප්‍රශ්නේ මොකද්ද? දකුණු පස පෙන්වා ඇති ගැලීම් සටහන සලකන්න. එය ආදානය කරනු ලබන සංඛ්‍යාව බිඳුව සහ 100 අතර වන්නේ නම් වලංගු ලකුණ කියන්න පෙන්වයි. බිඳුව සහ 100 අතර වන්නේ නම් වලංගු ලකුණ කියන්න පෙන්වයි. හරි? PQR ලේබල් සඳහා ලිවිය යුතු පද පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. හරි. අපි මේ ඇල්ගොරිතමේ දිහාවට චුට්ටක් යමු බලන්න. හරි. ආරම්භය n ආදානය කරන්න. දැන් මෙතන මේකේ මේ ගැටලුවේ ආදානය වෙන්න ඕනේ මොකද්ද? ලකුණනේ. එතකොට මෙතන මේගොල්ලෝ මේ n කියලා කියන්නේ මෙන්න මේ ලකුණට. n ආදානය කරන්න. මේගොල්ලෝ මේ n කියන එකෙන් හඳුන්වන්නේ මේ ලකුණ කියන එක. හරි. මේකට ආදානය කරන ලකුණ තමයි මේ n අකුරෙන් හඳුන්වලා දෙන්නේ. n ආදානය කරන්න ඊට පස්සේ පල්ලෙහාට යනවා. n බිඳුවට වඩා විශාලයි හෝ සමානයිද? නැත බලංගු නොවන ලකුණකි බව පෙන්වන්න ගියා අවසන් වුණා. හරි. දැන් වලංගුයි කියලා පෙන්වන්න ඕනේ බිඳුවත් 100ත් අතරනේ. දැන් මෙතනින් මේ පැත්තට නැත පැත්තට එනවා කියන්නේ බිඳුවට වඩා කුඩයි කියන එක. හරි. බිඳුවට වඩා විශාලයි හෝ සමාන නැහැ කියන්නේ ඉතින් ඊට වඩා කුඩයි කියන එකනේ. එතකොට වලංගු නොවන ලකුණක කියලා එක පෙන්වනවා. දැන් මේක බිඳුවට වඩා විශාලයි නම් මෙන්න මෙහෙම පල්ලෙහාට යනවා. හරි. චුට්ටක් ඉන්න. හරි. මේක බිඳුවට වඩා විශාලයි නම් පල්ලෙහාට යනවා. හරි. ඊට පස්සේ දෙවනි කොන්දේසිය 100ට වඩා කුඩා වෙන්න ඕනනේ. එහෙනම් n මේ p වෙන්නේ මම එතනින්ම ලියන්නම් චුට්ටක් මෙතන මේ p වෙන්නේ n කුඩයි හෝ සමානයි 100ද කියන එක. මට මේ මවුස් එකෙන් චුට්ටක් ලියන්නම n කුඩයි හෝ සමානයි 100ද කියන එක තමයි මෙතන p වලට එන්නේ. ඔව් නම් වලංගු ලකුණ කියන්න පෙන්වන්න. පල්ලෙහාට එනවා අවසන් වෙනවා. නැත නම් වලංගු නොවන ලකුණකි යන්න පෙන්වන්න. අවසන් වෙනවා. දැන් චුට්ටක් බලන්න තව පාරක්. එතකොට මොකක් හරි ලකුණක් දුන්නම බිඳුවත් 100ත් අතර තමයි වෙන්න ඕනේ. එතකොට මේ n කියන එක විශාල වෙන්න ඕනේ බිඳුවට වඩා. විශාලයි හෝ සමාන වෙන්න ඕනේ. හරි. හැබැයි කුඩයි හෝ සමානයි වෙන්නත් ඕනේ 100ට වඩා. එතකොට මේ n කියන එක මේ දෙක අතරේ තමයි තියෙන්නේ. හරි. එතකොට පළවෙනි කොන්දේසියෙන් චෙක් වෙන්නේ මෙන්න මේ පළවෙනි එක. හරි. විශාලයි හෝ සමානයි බිඳුවද? ඔව්. පල්ලෙහාට යනවා. ඒක හරි එතකොට. ඊට පස්සේ බලනවා කුඩයි හෝ සමානයි 100ද? ඔව්. ඒකත් හරි. එහෙනම් වලංගු ලකුණක් කියලා පෙන්නනවා. හරිද? අවසන් වෙනවා. තේරුණා නේද? එතකොට මේකට උත්තරේ වෙන්නේ කීවෙනි උත්තරේද? p වෙන්නේ n කුඩයි හෝ සමානයි 100. එතකොට මේ දෙකම අයින් වෙලා යනවා. හරි. එතකොට r වෙන්නේ නැත කියන එකනේ. r වෙන්නේ නැත කියන එක q වෙන්නේ ඔව් කියන එක. එතකොට උත්තරේ මොකද්ද? මෙන්න මේ දෙවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ එතකොට. මම ආයි ස්ක්‍රීන් එකට ගන්නවා ඈ. මට මැසේජ් එකක් දාන්න උත්තරේ හරිද වගත්තා. ඔව්. දෙකද සර් උත්තරේ. දෙක තමයි උත්තරේ ඈ. ඔයාලට තේරුණා නේද?
තේරෙන්න ඕනේ ලේසි ඈ. අපි මේ පුනර්කරණයට යන්න කලින් තව එකක් මට බලන්නත් හිතෙනවා. අපි තව එකක් කෝකටද කියලා බලමු ඈ. ඔමින්ඩෝ. අපි බලමු 2018ම තව පල්ලෙහාට යන්නම්. අ, මේක නෙමෙයි මම හිතාගෙන හිටියේ ඔයාලට දෙන්න කියලා මෙන්න මේක. මෙන්න මේ 7 වෙනි ප්‍රශ්නේ. පේනවද දන්නේ නැහැ පැහැදිලිද මම තව ලොක් කරන්නම්. මෙන්න මේ 7 වෙනි ප්‍රශ්නේ. හරි. මේකට අත්ගල කරන්නව බලන්න. මෙන්න මේ 7 වෙනි ප්‍රශ්නට අත්ගල කරන්න. පහත දක්වා ඇති ගැලීම් සටහනේ භාවිතා වන ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක දිගෙහි එකතුව තුන්වෙනි පාදයේ දිගට වඩා වැඩි විය යුතුය. යන ප්‍රමේයයි. AB BC හා AC යනු ත්‍රිකෝණයක පාදවල දිගයයි උපකල්පනය කරන්න. හරි. එතකොට මේ ත්‍රිකෝණයක්ද නැද්ද කියලා හොයාගන්න පාවිච්චි කරන ප්‍රමේයයක් තමයි තියෙන්නේ. හරි. එතකොට ගැලීම් සටහනක් දීලා අහන්නේ මොකද්ද? මේ අකුරු වලට අදාළව එන්න ඕනේ මොනවද කියලා තමයි අහන්නේ. නිවැරදි ප්‍රකාශ ලියන්න. හරි. හරි. එතකොට මෙතන මේ කොටස් තුනක් තියෙනවා. PQRS කියන්නේ මොනවද කියලා අහනවා. ගැලීම් සටහනේ ඇති තීරණ කොටු තුන තනි තීරණ කොටුවකට සංයුක්ත කරේ නම් එම තනි තීරණ කොටුවේ ලිවිය යුතු ප්‍රකාශය ලියන්න කියලා කියනවා. ඊට පස්සේ අ, තර්කණය වෙනස් කරලා ගැලීම් සටහන ආය අඳින්න එතකොට අහන්න විජාජකේත. විජාජකේතය ඕනේ මේ පළවෙනි දෙක කරා නම් හරි ඈ. ප්‍රශ්නේ පළවෙනි මේ දෙක කරා නම් හරි. PQRS කියන්නේ මොනවද කියලා ලියන්න ඕනේ. තීරණ කොටු තුන තනි තීරණ කොටුවකට සංයුක්ත කළේ නම් එම තනි තීරණ කොටුවේ ලිවිය යුතු ප්‍රකාශය. මෙන්න මේක ලියන්න ඕනේ. දෙවනි දවසේ මම මේ වගේ එකක් කතා කරා. ටක් ගාලා කරන්න බලන්නකො. මම මේක බෝඩ් එකටත් ගන්නම් මේ. ඔයා හිමීට ක්ලික් කරන්න ඕක. හිමීට ඕක කරන්න. ආයෙ පාර මාකර් එක ලියවෙන්න. තින්ත ඉවරයි ඔගේ. වැඩක් නැහැ 1000ක් දීලා ගත්ත මාකර් එක දවස් දෙකයි. රීෆිල් කරන්නත් බෑ. ආයෙ ගන්න නෑ මේක. දැන් හරි. කොහොමද ඒකේ තියෙන ආරම්භය P ආදානය කරන්න කියලා කියනවා. P ආදානය කරන්න කියලා තියෙනවා. මම කරන්න කියලා ලියන්නේ ආයේ P ආදානය. ඊට පස්සේ BC ධන AC BC ධන AC ශාලයිද AB කියලා අහනවා. වර්ණයක් තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ගියාම තව වර්ණයක් තියෙනවා. ඒකේ Q කියලා තියෙනවා. පල්ලෙහාට ගියාම තව වර්ණයක් තියෙනවා.
ඒකේ තියෙනවා AC විශාලයිද BC ධන AB. AB ධන BC හරි දෙකම එකයි නේද? ඊට පස්සේ නැත කියලා දානවා. ප්‍රතිදානයක් දෙන්න ඕනේ. ABC යනු ABC යනු කියලා දාලා එතන අකුරක් තියෙනවා මොකද්ද? S. S කියලා අකුරක් තියෙනවා. ඔව් 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 නේ. ඊට පස්සේ මෙතන ABC යනු කියලා අකුරක් තියෙනවා. ඔව් 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 නැත 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 කියලා අන්තිමට අවසන් වෙලා යනවා. අවසානය අවසන් වෙලා යනවා. හරි. එතකොට මම හිතනවා ඔයා ඉවර ඇති කියලා මට මැසේජ් එකක් දාන්න ඉවරයිද? මට මැසේජ් එකක් දාන්නකෝ. ඉවරයිද? ඉවරයිනේ. හරි. අපි කතා කරමු එහෙනම් මේක. හරි. අපි කතා කරමු. එතකොට මේ ප්‍රශ්නේ කියන විදිහට ඕනෑම පාද දෙකක එකතුවක් මේ ප්‍රශ්නකේ මම ගානට දාලා එකක් නෙවෙයි කියන්නේ. ඇත්තටම මෙහෙම තියරියක් තියෙනවා. ඒ කියන්නේ මේ ඕනෑම පාද දෙකක එකතුවක් තුන්වෙනි පාදයට වඩා කුඩායි නම් ත්‍රිකෝණයක් හදන්න බෑ කියලා තියරියක් තියෙනවා. ඒක ඇත්ත. දැන් මම මේ අපුඩ අමතර පොඩකට මේ තියරිය ගැන කියන්නේ. දැන් මෙතන ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා කියලා ගන්න. මේ AC පාදයයි CB පාදයයි දිග එකතු කරොත් එහෙම අනිවාර්යයෙන්ම AB වලට වඩා වැඩි වෙන්නම ඕනේ. එහෙම උනේ නැත්නම් ත්‍රිකෝණයක් හැදෙන්නේ නැහැ. හිතන්නකො මෙහෙම AC පාදයේ දිගයි CB පාදයේ දිගයි සමාන වුණා කියලා. يعني දෙක එකතුව ABට සමාන වුණා කියලා හිතන්නකො. මම නිකන් පොඩ්ඩක් මේ පැහැදිලි කරන්නේ ගානට දාලා ගන්න නෙවෙයි මේක. AC ධන CB සමානයි AB වුණා කියලා කියන්නකො. එතකොටත් ඒක ත්‍රිකෝණයක් නෙවෙයි එතකොට නිකන් මෙහෙම තියෙන්නේ. දැන් මේ තියෙන AB පාදය නම් AC CB කියන එකත් මේක උඩටමයි වැටෙන්නේ. AC ධන CB කියන එකත් මේක උඩටමයි වැටෙන්නේ. එතකොට මේක මේ තනි ඉරක් වගේ. චුට්ටක් කර මෙහෙම මැදින් ඉස්සෙන්න ඕනේ. මේක ත්‍රිකෝණයක් වෙන්න නම් චුට්ටක් කර ඉස්සෙනවා කියන්නේ මේ AC එකයි CB එකයි දිග එකතුව AB එකට වඩා වැඩි වෙනවා කියන එක. ත්‍රිකෝණයක් වෙන්න නම් එතකොට මොකක් හරි පාද දෙකක එකතුව තුන්වෙනි පාදයට වඩා විශාලත්වයෙන් වැඩි වෙන්නම ඕනේ. ඔය ඔය ප්‍රමේය ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. හරි. ප්‍රමේය මෙතන ලොකුට එහෙම වැදගත් කමක් නැහැ. මම ඒවට මේ ප්‍රශ්න දීලා තියෙන එක පොඩ්ඩක් ඔයාලට තව පැහැදිලි වෙන්න කිව්වේ. එතකොට දැන් මෙතන මේ කතා කරන්නේ ABC ත්‍රිකෝණයක් ගැනනේ. ABC ත්‍රිකෝණයක් ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. මේ පාද දෙක තමයි දීලා තියෙන්නේ මේ AB BC AC ගග. එතකොට ප්‍රමේයයෙන් කියන විදිහට පාද දෙකක එකතුවක් ගත්තම ඒක තුන්වෙනි පාදයේ දිගට වඩා විශාල වෙන්නම ඕනි. හරි. මෙතන තියෙන්නේ R. දැන් මෙතන මේ AB කියන එක හදිස්සිය හරි විශාල වෙනවා මේ දෙකේ එකතුවට වඩා. හරි. BC ධන AC වලට වඩා තනි පාදයක් විශාලයි. හරිද? එතකොට මේක ත්‍රිකෝණයක් නෙවෙයි. මොකද හරිනම් මේක ත්‍රිකෝණයක් වෙන්න නම්
AB කුඩා වෙන්න ඕනේ BC ධන AC වලට වඩා. හරි. මෙන්න මේ පාදය කුඩා වෙන්න ඕනේ මේ දෙකේ එකතුවට වඩා. මේ දෙකේ එකතුව මේකට වඩා කුඩා වුණොත් එහෙනම් මේක ත්‍රිකෝණයක් වෙන්නේ නැහැ. මේක තමයි වෙන්න ඕනේ ත්‍රිකෝණයක් වෙන්න නම් මෙහෙම උනේ නැහැ කියන්නේ ඒක ත්‍රිකෝණයක් නෙවෙයි. දැන් මෙතන තියෙන මේ අනිත් පැත්තනේ. තනි පාදයේ ලොකුයි අර පාද දෙකේම එකතුවට වඩා. එතකොට ඔව් පල්ලෙහාට යනවා. එහෙනම් මේක ත්‍රිකෝණයක් නෙවෙයි. එතකොට R කියන එකට අපිට උත්තරයක් ලියන්න පුළුවන්. ත්‍රිකෝණයක් නොවේ. ත්‍රිකෝණයක් නොවේ. මෙතන ලියන්නේ මොකද? ත්‍රිකෝණයක් නෙවෙයි. තනි පාදයක් ලොකුයි ඉතුරු පාද දෙකේම එකතුවට වඩා. හරි. තනි පාදයක් ලොකුයි ඉතුරු පාද දෙකේම එකතුවට වඩා. ත්‍රිකෝණයක් නම් එහෙම වෙන්න විදිහක් නැහැ. ප්‍රමේය කියන්නේ එහෙම. ඔයාලට දීලා තියෙන ප්‍රමේය කියන්නේ එහෙම. තනි පාදයක් ඉතුරු පාද දෙකේම එකතුවට වඩා වැඩි නම් ඒක ත්‍රිකෝණයක් නෙවෙයි. හරිනේ. මෙතන මේ තනි පාදේ පාද දෙකටම වඩා ලොකුයි. එහෙනම් ඔව් පල්ලෙහාට ABC යනු ත්‍රිකෝණයක් නොවේ. හරි. දැන් මෙතන දීලා තියෙන්නේ මොකද්ද? මේ චුට්ටකට අමතක කරන්න. මෙතන දීලා තියෙන්නේ මොකද්ද? AC විශාලයි BC ධන AB. මෙතන වෙන්නේත් ඒකමනේ. මේ ඉතුරු පාද දෙකේම එකතුව තනි පාදයකට වඩා කුඩයි. එතකොට දැන් තනි පාදයක් ඉතුරු පාද දෙකේ එකතුවට වඩා විශාල වෙන්න විදිහක් නැහැ. එහෙම විශාල වුණොත් ඒක ත්‍රිකෝණයක් නෙවෙයි. දැන් මෙතන විශාල වෙලා තියෙනවානේ. එතකොට ඔව් ආයෙත් මෙතනට එනවා. එතකොට ABC යනු ත්‍රිකෝණයක් නෙවෙයි. දැන් බලන්න මෙතන පාද දෙකක් චෙක් වෙලා තියෙනවා. AB පාදය BC ධන AC වලට වඩා වැඩිද කියලා චෙක් වුණා. මෙතන AC පාදය BC ධන AB වලට වඩා ලොකුද කියලා චෙක් වුණා. දැන් අපිට තව දැන් පාද 3යිනේ තියෙන ත්‍රිකෝණයට. පාද දෙකක දිග තමයි මෙතනින් චෙක් වුනේ. පාද දෙකක් සංසන්දනය කරලා බැලුවා අනිත් පාද දෙක එකතුවත් එක්ක. දැන් මෙතනින් සංසන්දනය කරන්නේ තුන්වෙනි පාදය. එතකොට Q කියන එකට උත්තරයක් එනවා අපිට. මෙන්න මේ වගේම දැන් මෙතන AB බැලුවා. මෙතන බැලුවේ AC. ඉතුරු මොකද්ද? BC. BC විශාලයිද AB ධන AC. AB ධන AC වලට වඩා BC විශාලයිද? ඒක තමයි Q වලට එන්නේ. ඔව් නම් තනි පාදයක් ඉතුරු පාද දෙකට වඩා විශාල වෙන්න විදිහක් නැහැ. ඔව් නම් ABC යන ත්‍රිකෝණයක් නොවේ. එතකොට Q වලට එන්නේ මෙන්න මේ උත්තරේ. BC විශාලයි AB ධන AC. ඒක ඔව් වුණොත් එහෙම ABC යන ත්‍රිකෝණයක් නෙවෙයි. හරි. අකුරු එතකොට Q හරි R හරි. එතකොට බලන්න තනි පාදයක් මේ AB තනි පාදය ඉතුරු පාද දෙක එකතුවට වඩා විශාලද? ඔව් ත්‍රිකෝණයක් නෙවෙයි. එතකොට ඉතුරු පාදය දැන් අපි හොයාගත්ත BC එක AB ධන AC වලට වඩා විශාලයිද? ඔව් ත්‍රිකෝණයක් නෙවෙයි. AC තනි පාදය BC ධන AB වලට වඩා විශාලද? ඔව් ත්‍රිකෝණයක් නෙවෙයි. දැන් පාද තුනම චෙක් කර බැලුවා. එතකොට ඒ එකක්වත් අනිත් දෙක එකතුවට වඩා විශාල නැත්නම් අන්තිමට එන්නේ මෙතනටනේ. එහෙනම් ඒක ත්‍රිකෝණයක්. එතකොට S එකට එන උත්තරයක් විදියට ABC යනු ත්‍රිකෝණයකි. ත්‍රිකෝණයකි. ABC යනු ත්‍රිකෝණයකි. මෙතනින් බැලුවා එක පාදයක් අනිත් පාද දෙකට වඩා ලොකුයිද? නෑ. අනිත් පාදය අනිත් පාද දෙකට වඩා ලොකුයිද? නෑ. ඉතුරු පාදය අනිත් පාද දෙකට වඩා ලොකුයිද? නෑ. එහෙනම් පාද තුනම චෙක් කරලා ඉවරයි. ඔක්කොමත් හරි. මෙතනට එනවා කියන්නේ අනිවාර්යෙන් එක ත්‍රිකෝණයක් තමයි. මොකද පාද තුනම චෙක් වුණා. එතකොට S කියන එකට එන්නේ ත්‍රිකෝණයකි. එතකොට මේ අපිට එකක් අමතක වුණා. මෙන්න මේ P අකුර. මොකද්ද P අකුරෙන් කියන්නේ? මේක තමයි ලේසිම කෑල්ල. මේ ගැටලුවේ ආදාන විදිහට ගන්නෙ මොකද්ද? මොනවද ගන්නෙ? P වලට ආදාන විදිහට ගන්නෙ AB දිග, BC දිග සහ AC දිග තමයි ආදාන විදිහට ගන්න. හරි? ගැටලුව විසඳන්න නම් ඉතින් දිග වලට දැනගන්න එපයි. ඒ ටික තමයි ආදාන විදිහට දෙන්නේ. මෙතන චෙක් කර බැලුවා. තනි පාදයක් ඉතුරු පාද දෙක එකතුවට වඩා විශාල නැහැ. චෙක් කර ඉතින් එහෙනම් ඒක ත්‍රිකෝණයක්. එක පාදයක් හරි අනිත් පාද දෙකේ එකතුවට වඩා විශාලයි නම් හදිස්සිය හරි
අපි තුන් පාරක් චෙක් කරලා බැලුවා පාද තුනම එකක් කර විශාලයි නම් ඒක ත්‍රිකෝණයක් නෙවෙයි. ඔහොම ආවා අවසානයට ගියා. හරි. මට කියන්න තේරුණාද? මැසේජ් එකක් දාන්නකො. තේරුණාද? තේරුණාද? ඔයා හරියට ලිව්වද කියලා මැසේජ් එකක් දාන්න. ඔයාගේ උත්තර හරිද? මැසේජ් එකක් දාන්න. ඔයා ලියපු උත්තර හරිද? මම ලියන්න කියපු වෙලාවේ. ඔක්කොම හරි නෑ සර්. මට වැරදිච්ච එකේ මොකද්ද ඔයාලට වැරදුනේ කියලා පොඩ්ඩක් දාන්න ඕ ටක් ගාලා. ටක් ගාලා දාන්න. අපි ඉක්මනට පුනර්කරණය පටන් ගන්න ඕනේ අද. වැරදුනේ මොකද්ද කියලා ටක් ගාලා දාන්නකෝ. ඒක හරි මට තේරුණා. හරි. ඒ මොකක් හරි තේරුනේ නැත්තම් කියන්නේ මම තව පාරක් පැහැදිලි කරනවා ඈ. එතකොට දැන් මේ ප්‍රශ්නේ හරිනේ නේ? හරි. එතකොට සමහරවිට මේ වගේ එකක් දෙද්දි පොඩ්ඩක් හිතන්නත් තියෙනවා ඈ. අර මේ වගේ මෙහෙම ප්‍රමේයක් එහෙම දාලා දෙන්න පුළුවන්. එතකොට ආ පොඩ්ඩක් අර මොලේ කල්පනා කරලා හිතලා තනියම කරන්න ඕනේ. මේක මහ ලොකු අමාරුවකුත් නෙවෙයි. අර තාම කලින් කරලා නැහනේ. දැන් ඊට පස්සේ මේ වගේ එකක් දැක්කම ඔයාලට කරන්න පුළුවන් වෙනවා. අපි පුනර්කරණයට යමු. මම බෝඩ් එක මකලා දානවා. ටියුට් එකේ print එකක් ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට මේ වගේ ගැටලු සාකච්ඡා කරන ඒවා ලියාගන්න වෙනම පොතක් තියාගන්න ඕනේ. මම දෙන ගැටලු කියන්නේ මේ වගේ විභාග ගැටලු එහෙම දෙනවා ලියාගන්න වෙනම පොතක් තියාගන්න ඕනේ. එතකොට උදාහරණ සාකච්ඡා කරන ඒවාට ඔයාලට ලියන්න දෙන ඒවාට ඉඩක් මම ටියුට් එකේ වෙන් කරලා තියෙනවා. හිස්තැන් පුරවන්න වගේ. එතකොට ඒවා ලියන්න ඕනේ ඒකේ. හරි? ටියුට් එක ගත්තා. එහෙනම් හරි ඈ. දැන් ඔන්න එහෙනම් අපි පුනර්කරණයට යන්න තමයි හදන්නේ. හරි. පුනර්කරණයට තමයි දැන් යන්න හදන්නේ. ආයෙත් මාකර් එක ලියවෙන්නේ නැහැ ඉතින්. පුනර්කරණයට යන්න හදද්දි. පුනර්කරණය. හරි. එතකොට අපි මුලින් කතා කරේ අනුක්‍රමයක්නේ. අනුක්‍රමයක් කිව්වම ඔන්න ඔහොම පල්ලෙහාට ගියා. හරි. එකට පස්සේ එකක් එක එල්ලේ ගලාගෙන යන එකට අපි කිව්වා අනුක්‍රමයක් කියලා. ඒක නිකන් මේ වගේ. ඔහොම යනවා. ඊට පස්සේ අපි කතා කරේ වර්ණය කියන පාලන ව්‍යුහය ගැන. ඒක ඔහොම එනවා. මොකක් හරි කොන්දේසියක් තෘප්ත වෙනවද බලනවා. ඔව් නම් මොකක් හරි දෙයක් වෙනවා. ඔව් මොකක් හරි දෙයක් වෙනවා. නැත්තම් තවත් මොකක් හරි දෙයක් වෙනවා. ඕම් පල්ලෙහාට ගලාගෙන යනවා. මේ වගේ එකක් තමයි වර්ණයක් කියලා කිව්වේ. දැන් අපි කතා කරන්නේ පුනර්කරණයක් කියන්නේ මොන වගේද කියලා. හරි. පුනර්කරණය නිකන් මේ වගේ. පුනර්කරණයක් කියලා කියන්නේ එකම දෙයක් ආය වෙන එකට. සාමාන්‍ය පුනර්කරණය කියන එකේ සිංහල වචනේ තේරුම ගත්තොත්
පුනර්කරණය කියන්නේ එකම දෙයක් ආය 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 වෙන එක. උදාහරණයක් කියන්න. දැන් උදේට මේ ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඔයාගේ ටීචර් නම චෙක් කරනවා. එතකොට නම චෙක් කරද්දී එයා මුලින්ම රෙජිස්ට්‍රේෂන් කරන්නේ මොකද්ද? රෙජිස්ටරේෂන් එයා මුලින්ම කරන්නේ පළවෙනියටම ළම තියෙන ළමයාගේ නම කතා කරනවා. හරිද? ඊට පස්සේ එයාගේ නම ලකුණු කරනවා. දෙවෙනියාගේ නම කතා කරනවා. ලකුණු කරනවා. තුන කතා කරනවා. හතර කතා කරනවා. පහ කතා කරනවා. එතකොට නම කතා කරන ගියා ආය 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 එකම දේ නේද කරන්නේ. ඒ වගේ ආය 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 එකම දෙයක් ආය නැවත නැවත කරන එකට අපි පුනර්කරණයක් කියලා කියනවා. දැන් මේ පුනර්කරණයක් නිකන් මේ වගේ හරි. ඔන්න ඔය වගේ. පුනර්කරණ ලියන ක්‍රම දෙකක් තියෙනවා. මේ එකක් තමයි මම කියන්නේ මේ නැත්නම් මම අනිත් එක මුලින් කියන්න නිකන් මම මේ දල හැඩය තමයි අඳින්නේ. පුනර්කරණයක් කියමු නිකන් දල හැඩය මේ වගේ. ඔහොම පල්ලෙහාට පල්ලෙහාට එනවා. හරිද? පල්ලෙහාට ඇවිල්ලා කොන්දේසියක් හම්බ වෙනවා. කොන්දේසිය තෘප්ත හෝ නොවීම මත ආයෙත් මෙතන උඩකට යනවා. ආයෙත් ආපස්සකට යනවා නේ. පල්ලෙහාට ආපුවේ කොන්දේසියක් මත ආයෙත් ආපස්සකට යනවා. ඊට පස්සේ මේ කොන්දේසිය මොකක් හරි මත ආයෙ පල්ලෙහාට යනවා. ඔන්න ඔය වගේ එකක් තමයි පුනර්කරණයක් කියලා කියන්නේ. දැන් මේ වර්ණයේ මේකේ වෙනස තමයි වර්ණය ආපහු ආපස්සට යන්නේ නැහැනේ. වර්ණය ගැලීම් දිශාව වෙනස් කරනවා විතරයි. ගැලීම් දිශාව වෙනස් කරලා පල්ලෙහාට ගලාගෙන යනවා. දැන් පුනර්කරණයක් කිව්වම පුනර්කරණයක් ආය 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 නැවත නැවත සිද්ධ වෙනවා. දැන් හිතන්නකෝ මම මෙතන මොකක් හරි තෘප්ත වෙනවද කියලා අහනවා. තෘප්ත වෙනවනම් ආයෙත් උඩට ගිහින් මෙතනට යන්න කියලා කියනවා. ඊට පස්සේ ආයෙත් මෙතන ඉඳන් ක්‍රියාත්මක වෙනවා. ආයෙත් තෘප්ත වෙනවද කියලා අහනවා. ඔව් නම් ආය යනවා ආයෙ මේ ටික වෙනවා. ආය යනවා ආයෙ මේ ටික වෙනවා. ආය යනවා ආයෙ මේ ටික වෙනවා. කොන්දේසිය මොකක් හරි එකක් තෘප්ත වෙන්නේ නැති වෙනකන් ඒක ආය ආය වෙලා එහෙම වුණේ නැත්තම් මෙතනින් පල්ලෙහාට ගිහලා එක්ක ඉවර වෙනවා නැත්තම් ඉතුරු ටිකට යනවා. දැන් මෙන්න මේ කොටස තමයි ආය ආය වෙන්නේ. මේ කොන්දේසියක් තියෙනවා ආය මෙතනට යනවා. ක්‍රියාත්මක වෙනවා. කොන්දේසියක් තියෙනවා ආය මෙතනට යනවා. ක්‍රියාත්මක වෙනවා. කොන්දේසිය තියෙනවා ආය මෙතනට යනවා. මේ ටික ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ කොටස් ටික තමයි ආය ආය ක්‍රියාත්මක වෙන්නේ. අපි මෙතනට කියනවා පුනර්කරණය වෙන කොටස කියලා. එතකොට පුනර්කරණය වෙන කොටස මේ ටික පුනර්කරණයට යොදාගන්න කොන්දේසියට අපි කියනවා පුනර්කරණ කොන්දේසිය කියලා. මම මේ දල හැඩය තමයි අඳින්නේ. මේ එක හැඩයක්. තව හැඩයක් තියෙනවා පුනර්කරණයව කොන්දේසිය හම්බෙන්නේ උඩින්. හරි. කොන්දේසිය හම්බෙන්නේ උඩින්. ඔහොම ටිකක් චෙක් වෙනවා. චෙක් වෙලා ආයෙ උඩට යනවා. ඔහොම උඩින් තමයි එන්නේ. උඩින් ඇවිල්ලා කොන්දේසිය චෙක් කළා කොන්දේසිය තෘප්තයි නම් පල්ලෙහා තියෙන ටික මෙයා වෙනවා. ඉවර වෙලා ආයෙ මුලට යනවා. ආයෙ කොන්දේසිය චෙක් වෙනවා. ඉවර වෙලා ආයෙ මුල යනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ගැලීම් දිශාව වෙනස් වෙලා එක්ක මෙහෙම අවසානයට යනවා නම් අවසානයට යනවා. නැත්නම් වෙන දිශාවකට යනවා. සාමාන්‍ය පුනර්කරණයක් කිව්වම මූලික හැඩ දෙක තමයි යෝග. පුනර්කරණයක් කිව්වම මූලික හැඩ දෙක තමයි මේක. කොහොම වෙනවා කොන්දේසියක් තෘප්ත වෙනවද නැද්ද කියලා බලනවා. තෘප්ත වෙනවා නම් ආයෙත් උඩට ගිහින් ආයෙ ඒ ටිකම වෙනවා. මෙතනත් එහෙමයි. තෘප්ත වෙනවද කියලා බලනවා. තෘප්ත වෙනවා නම් මේ ටික යනවා. මේ ටික සිද්ධ වෙනවා. මේ ටික සිද්ධ වෙලා ඉවරනට පස්සේ ආයෙ උඩට යනවා. තෘප්ත වෙනවද බලනවා. තෘප්තයි නම් ආයෙ මේ ටික වෙනවා. ආයෙ උඩට යනවා. තෘප්තද බලනවා. ආයෙ මේ ටික වෙනවා. තෘප්ත නැත්නම් ඉවරලා යනවා. මේ වගේ එකට තමයි පුනර්කරණයක් කියලා කියන්නේ. පියවර කිහිපයක් ආය ආය වෙන එකට. පියවර කිහිපයක් ආය ආය වෙන එකට තමයි නැවත නැවත සිදු වෙන එකට තමයි පුනර්කරණයක් කියලා කියන්නේ. හරි. දැන් අපි චූටි නෝට් එකක් දාගමු. ඔතන මම ටියුට් එකේ දීලා ඉතින් පුනර්කරණය කියලා. හරි. එතනින් ඔයා ලියා ගන්න පුනර්කරණය කියලා මම තුන හිස්තනක් දීලා තියෙනවා. එතනින් මම ලියා ගන්න ඇල්ගොරිතම් එක ලියා ගන්න. උතන පුනර්කරණය කියලා තියෙන එකේ ඔය ඉරිදා මං ගහලා දෙනවා පල්ලෙන් හිස්තනක් තියලා. එතනින් ලියා ගන්න ඇල්ගොරිතම් එක කොන්දේසියක් තෘප්ත වනතෙක් හෝ
ඇල්ගොරිදම එක කොන්දේසියක් තෘප්ත වන තෙක් හෝ තෘප්තව පවතින තාක් කොන්දේසියක් තෘප්ත වන තෙක් හෝ තෘප්තව පවතින තාක් යම් පියවරක් හෝ පියවර කිහිපයක් යම් පියවරක් හෝ පියවර කිහිපයක් යම් පියවරක් හෝ පියවර කිහිපයක් නැවත නැවත සිදුවේ නම් නැවත නැවත සිදුවෙයි නම් එය පුනර්කරණයක් යනුවෙන් හැඳින්වේ. අපි උදාහරණයක් බලමු හරි. සංඛ්‍යා සමූහයක එකතුව සෙවීම. මේක මේ එකින් එක ආදානය කරන ලද සංඛ්‍යා සමූහයක එකතුව සෙවීම. උදාහරණයක් හරි. සංඛ්‍යා සමූහයක එකතුව සෙවීම. මේවා එකින් එක තමයි ආදානය කරන්නේ. හරි. මේක තමයි ගැටලුව. එතකොට බලන්න මම මේක කරන විදිහ. මම ආරම්භය ගන්නවා. සාමාන්‍ය විදිහට ආරම්භය ගන්නවා. මෙන්න මේ විදිහට හරිම සාමාන්‍ය විදිහට මම ආරම්භය ගන්නවා මුලින්ම. හරි. පේනවා නේද බෝඩ් එක? පේනවානේ. හරි. පාට අඩුයි ඒ වුණාට පේනවා. හරි. මුලින්ම සාමාන්‍ය විදිහට මේ වගේ ආරම්භය ගන්නවා. ආරම්භය අරන් ඊට පස්සේ මම මේ එකතුව කියලා එකක් දාගෙන ඒකට බිඳුව ආදේශ කර ගන්නවා. ඇයි කියලා මම පස්සේ කියන්නම් ඈ. මේක මේ ආදානයක් එහෙම නෙවෙයි ඈ. මේක චූටි ක්‍රියාවලියක්. මෙතන මම ඇඳලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. මෙතන මම ඍජු කෝණාශ්‍රයක් ඇඳලා තියෙන්නේ මම එකතුව කියන එකට බිඳුව ආදේශ කරලා තියෙනවා. මේ සමාන කිරීමේ ලකුණෙන් කියන්නේ සමානයි කියලා නෙවෙයි ඈ. ඒක හොඳට මතක තියාගන්න. ගොඩක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල වුණත් මෙහෙමයි. C වල වුණත් Python වල වුණත් මෙහෙමයි. මේ සමාන කිරීමෙන් ලකුණෙන් කියන්නේ ගොඩක් වෙලාවට ආදේශ කිරීමක්. එහෙම නැතුව සමානයි කියන එක නෙවෙයි ඈ. දැන් ඔයා හදිස්සියේ කොහේ හරි මෙන්න මෙහෙම එකක් දැක්කා. මෙහෙම කොහොමද ඉස්සරහට දකිනවා මේ පාඩමෙත් ඈ. i සමානයි i ධන 1 කියලා එකක් දකිනවා. හරිද? මේක දැක්ක ගමන් බය වෙනවා. මොකක්ද දැකෝ මේ කියලා. i සමානයි i ධන 1 වෙන්න බෑනේ කියලා. ඇත්තටම දැක්ක ගමන් මොලයක් තියෙන මිනිස්සෙට තේරෙනවනේ මේක වෙන්න බෑ කියලා. i සමානයි i ධන 1 වෙන්නේ කොහොමද? වෙන්නම බෑනේ. හරිද? කොහොමත්ම i මොකක් වුණත් i සමානයි i දෙක වෙන්න බෑ. ඒත් ඇත්තටම මෙතන මේ සමාන කිරීමේ ලකුණෙන් වෙන්නේ සමාන කිරීමක් නෙවෙයි. මෙතනදී කියන්නේ ප්‍රෝග්‍රෑමින් වලදී ගොඩක් වෙලාවට මේ සමාන කිරීමේ ලකුණ දාන්න සමාන කිරීමක් පෙන්වන්න නෙවෙයි. මේක සමාන කිරීමක් විදිහට හිතුවොත් තමයි මේක වෙන්න බෑ කියලා තේරෙන්නේ. මේ සමාන කිරීමේ ලකුණ ගොඩක් වෙලාවට දාන්නේ ආදේශ කිරීමක් පෙන්වන්න. ආදේශ කිරීමක්. හරි? ඒ කියන්නේ මේ මෙන්න මේ දකුණ පැත්තේ මොකක් හරි අගයක් තියෙනව නේද? මේ සමාන කිරීමෙන් දකුණු පැත්තේ මොකක් හරි අගයක් තියෙනවනේ. ඒ අගය වම් පැත්තට ආදේශ වෙනවා කියන එක තමයි මේ සමාන කිරීමෙන් කියන්නේ. නැතුව සමානයි කියන එක එහෙම නෙවෙයි. ලකුණ සමාන කිරීම කියන එක තමයි ඒක හරි. ලකුණ සමාන කිරීමේ ලකුණ වුණාට අදහස් වෙන්නේ දකුණු පැත්තේ තියෙන එක වම් පැත්තට ආදේශ කරනවා කියන එක. ඒ කියන්නේ දැන් මම මෙහෙම ලිව්වොත් එහෙම මම මේක කතා කරන කලින් චුට්ටක් වට මේ පැහැදිලි කරලා දෙනවා. ආදේශ කිරීම ගැන මේ හිතන්නකො x කියලා.
මේ පාඩමේ ඔන්න මම x කියලා එකක් කතා කරනවා. හරි. x සමානයි 4 කියලා තියෙනවා. ඒත් x සමානයි 4 කියන එකේ තේරුම x සමානයි 4 කියන එක නෙවෙයි. සමාන කිරීමේ ලකුණ තමයි මේ දාලා තියෙන්නේ. මෙතන ඇත්තම අදහස තමයි මෙන්න මේ 4 කියන අගය x වලට ආදේශ වෙනවා කියන එක. හරි. දැන් මම මෙතනම x සමානයි 5 කියලා ලිව්වොත් එහෙම මුලින් x සමානයි 4 කියලානේ මම ලිව්වේ. සමාන කිරීමෙන් පෙන්වන්නේ සමාන කිරීම නෙවෙයි 4 x ට ආදේශ වෙනවා කියන එක. දැන් x ට ආදේශ වෙලා තියෙන්නේ 4. මෙතනත් x ට ආදේශ වෙලා තියෙන්නේ 4. ඒත් දැන් මම මෙහෙම ලිව්වට පස්සේ 5 කියන එක x ට ආදේශ වෙනවා. අර 4 කියන ඉලක්කම අයින් වෙලා යනවා. දකුණු පැත්ත තියෙන එක වමට ආදේශ කරන්න තමයි සමාන කිරීමේ ලකුණ පාවිච්චි වෙන්නේ. නැත්නම් සමානයි කියන්නේ එහෙම නෙවෙයි ඈ. මෙහෙම හිතන්නකෝ දැන්. ආයෙත් x කියලාම ගන්නවා. x සමාන 1 කියලා ගන්නවා. මේකේ තේරුම මොකද්ද? සමාන කිරීම දාන්නේ ආදේශ කිරීමක් පෙන්වන්නේ. එතකොට මේ දකුණු පැත්තේ තියෙන අගය වම් පැත්තට ආදේශ වෙනවා. 1 කියන එක x ට ආදේශ වෙනවා. දැන් x ගේ අගය 1යි. දැන් මම මෙහෙම ලිව්වොත් එහෙම x සමානයි x ධන 1 කියලා මම ලියනවා මේකටම පල්ලෙහෙයි. මේකටම පල්ලෙහෙයි මම ලියනවා x සමාන කිරීමේ ලකුණ x ධන 1. එතකොට දැන් x ට දැන් අගය 1යිනේ. දැන් මුලින්ම මම කරේ 1 කියන අගය x ට ආදේශ කරා. දැන් දකුණු පැත්ත බැලුවත් x කියන්නේ 1යි. දැන් මේකේ අගය 1යි. 1යි 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 2යිනේ. 2 කියන අගය ආයෙත් මේ වම් පැත්තේ තියෙන x ට ආදේශ වෙනවා. දැන් x ගේ අගය 2යි. මට තේරුණාද කියලා මැසේජ් එකක් දාන්නකෝ. ඔය සමාන කිරීමේ ලකුණ නෙවෙයි තියෙන්නේ ආදේශ කිරීමක් තමයි ඔතනින් පෙන්වන්නේ. මැසේජ් එකක් දාන්න තේරුණාද කියලා. ගොඩක් තමයින්ට මේ මෙන්න මෙහෙම එකක් දැක්කම එකපාර හිතා ගන්න බෑ. මොකද පුරුදු වෙලා ඉන්නේ මේක සමාන කිරීමක් විදිහට සලකලානේ. මේ ගණිතය නෙවෙයි යා මේ IT. එතකොට මේ සමාන කිරීමෙන් සලකන්නේ දකුණු පැත්තේ තියෙන එක වම් පැත්තට ආදේශ වෙනවා කියන එක. කලින් x වලට මේ වගේ අගයක් දීලා තිබ්බනම් 2 කියලා දීලා තිබ්බනම් මේක මම x වලට 2 කියලා දීලා තිබ්බා කියන්නකෝ. මේ ලකුණෙන් කරන්නේ 2 කියන එක x ට ආදේශ කරලා තියෙන එක. දැන් x ලාගේ 2යිනේ. එතකොට දකුණු පැත්ත ගත්තම x ලාගේ 2යි 2යි 1යි 3යි 3 කියන අගය තමයි මේකට ආදේශ වෙන්නේ. මැසේජ් එකක් දාන්න තේරුණාද කියලා. තේරුණ නැත්නම් තේරුන්නේ නැහැ කියන්න. මට මෙච්චර මේ තඩමතරම කියන්න ඕනි. මේක සමාන කිරීමේ ලකුණ නෙමෙයි ආදේශ කිරීමේ ලකුණ කියලා කියන්න. කරන්නේ දකුණු පැත්තේ තියෙන එකක් වම් පැත්තට ආදේශ කිරීමක් තමයි ඔකෙන් වෙන්නේ. තව ඉස්සරහට මේක සෑහෙන කතා කරනවා හරි. ඒ වගේම ක්‍රමලයක ක්‍රියාත්මක වෙද්දී මේ මුලින් ආදේශ කරපු එකට වඩා තව ලකුණු කියන්නේ අගයන් වෙනස් වෙනවා නම් දැන් මුලින්ම x අගය 1 කියලා තියෙනවා. අයකට මේ ක්‍රියාත්මක වෙවි පල්ලෙහාට යනවා. පල්ලෙහාට යද්දි මේ අගය වෙනස් වෙනවා. x සමානයි 2 වෙනවා. x වලට 3 ආදේශ වෙනවා. සමානයි නෙමෙයි සෝරි. x වලට 2 ආදේශ වෙනවා. x වලට 3 ආදේශ වෙනවා. ඔහොම අගය වෙනස් වෙන යන එකට අපි විචල්‍යයක් කියලාත් කියනවා. අර ඇල්ගොරිතමේ ක්‍රියාත්මක වෙවි පල්ලෙහාට යද්දි මේ වගේ අගය වෙනස් වෙවි යන එකට අපි විචල්‍යයක් කියලා කියනවා. හරි. තව මේවා මම කතා කරන ඉස්සරහට විචල්‍යයක් කියන්නේ මොකද්ද? ඒව කතා කරන අර පොඩි හැඳින්වීමක් තමයි දුන්නේ. දැන් මම මෙතන කරලා තියෙනෙත් ඒකම තමයි ඈ. ඔය බිඳුව කියන එක එකතුව කියන එකට ආදේශ කරලා තමයි තියෙන්නේ. දැන් කවුරු හරි මගෙන් එකතුවේ අගය ඇහුවොත් එකතුව බිඳුවයි. එහෙම තමයි මම දෙන්නේ. දැන් ඔයා හිතන්න යන්න එපා මේ මනුස්සයා මෙතන එකතුව දාලා තියෙන්නේ කියලා. මම මේක පැහැදිලි කරන්නම්. මේක සම්පූර්ණයෙන් මෙතන මේ ෆ්ලෝ chart එක ඇඳලා පස්සේ තමයි මේක පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ මට. ගැටලුව සංඛ්‍යා සමූහයක එකතුව සෙවීමනේ. හරි. ආරම්භය ගත්තා. එකතුව කියන එකට බිඳුව ආදේශ කරනවා. හරි මේ බිඳුව කියන එක එකතුවට ආදේශ වුණා. හරි. ඇයි එහෙම දැම්මේ? මං කියන්නම්. හරි. පල්ලෙහාට යනවා. පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියාට පස්සේ සංඛ්‍යාවක් ගන්නවා. සංඛ්‍යාවක් ලබා ගැනීම. සංඛ්‍යාවක් ලබා ගැනීම. මෙතන ඉඩමදි මට. සංඛ්‍යාවක් ලබා ගැනීම
මම මේ සංඛ්‍යාවට n කියලා කියන්නම්. හරි. සංඛ්‍යාවක් ලබා ගැනීම මම මේ වරහණක් ඇතුලේ n කියලා දාලා තියෙන්නේ ඒ සංඛ්‍යාවට මම දැනන මෙතන ඉඳන් n කියලා කියන්නම්. හරි. දැන් අර සාමාන්‍ය ගැලීම් සටහනක් හදිද්දි මෙහෙමමයි කියලා එකක් නැහැ. හරි. දැන් මම මෙතන සංඛ්‍යාවක් ලබා ගන්නවා. මම මේ වරහණක් දාලා n කියලා දානවා. ඒකෙන් අදහස් කරන්නේ ඒ ලබා ගන්න සංඛ්‍යාවට මම ඊට පස්සේ මේක ඉතුරු ටික ලියද්දි n කියලා කියන්නේ මේ ලබාගත් සංඛ්‍යාවට තමයි කියන එක. ලබාගත් සංඛ්‍යාව හඳුන්වන්න තමයි මම n කියන එක පාවිච්චි වෙන්නේ මෙතනින් පස්සේ. පාවිච්චි කරන්නේ මෙතනින් පස්සේ. n කියන එක පාවිච්චි කරන්නේ මේ ලබාගත් සංඛ්‍යාව මොකක්ද කියලා මේ දක්වන්න පල්ලෙහාට යනවා. හරි. ඒ සංඛ්‍යාව දැන් ඒ සංඛ්‍යාව දැන් මෙතන අපි ගැටලුව තමයි සංඛ්‍යා සමූහයක එකතුව සෙවීම. සංඛ්‍යාවක් ගත්තා. ඒතකොට එකතුව හොයද්දී සංඛ්‍යා ඔක්කොම එකට එකට එකතු කරන්න ඕනේ. එතකොට දැන් මම මෙතන එකතුව කියලා තියෙන බිඳුව. දැන් මම මෙහෙම ලියනවා. ලොකුවට ඔලුවට ගන්න එපා. දැනට නිකන් බලාගෙන ඉන්න කෝඩ් එක ලියලා ඉවර වුණාට පස්සේ කෝඩ් එක නෙවෙයි. ෆ්ලෝ chart එක ඇඳලා ඉවර වුණාට පස්සේ මම මේවා හරියට පැහැදිලි කරනවා තේරෙන්න බෑ. එකතුව එකතුව ආදේශ වෙනවා එකතුව ධන එන්ට. හරි. එකපාරම තේරෙන්නේ නැත්නම් ලොකුවට හිතන්න එපා. කියලා දෙන්නම් ඈ. එකතුව ආදේශ වෙනවා එකතුව ධන එන්ට. ඊට පස්සේ කොන්දේසියක් මං අහනවා. මොකද්ද කොන්දේසිය? තවත් සංඛ්‍යා තිබේද කියලා මම අහනවා. තවත් සංඛ්‍යා තිබේද? ඔව් කියලා හිතන්න. තවත් සංඛ්‍යා තියෙනවා. තවත් සංඛ්‍යා තියෙනවා නම් මෙන්න මෙතනට ගිහිල්ලා තවත් සංඛ්‍යාවක් ලබා ගන්න කියලා කියනවා. හරි. බලන්න. ආරම්භය ගත්තා. බිඳුව කියන එක එකතුව කියන එකට ආදේශ කරා. ඊට පස්සේ සංඛ්‍යාවක් ලබා ගත්තා. අපි සංඛ්‍යාවට n කියලා කියමු. ඒකෙන් තමයි මෙතන වරහණක් දාලා තියෙන n අකුරක් දාලා. ඊට පස්සේ පල්ලෙහාට යනවා. එකතුවට n කියන එක එකතු කරලා ඒක ආයෙත් මේ එකතුව කියන එකට සමාන කරනවා. ඊට පස්සේ අහනවා තවත් සංඛ්‍යා තිබේද කියලා. ඔව් නම් ආයෙත් මෙතනට යනවා. මෙතනට යනවා. මෙතනට ගිහලා තව සංඛ්‍යාවක් ගන්නවා. ඒක එකතුව කියන එකට එකතු කරලා මෙතනට ආදේශ කරනවා. මෙතනට යනවා. තවත් සංඛ්‍යාවක් තියනවාද අහනවා. ඔව්. ආයෙ මෙතනට එනවා ආයෙත් සංඛ්‍යාවක් ගන්නවා. ඔහොම මේ දෙක රිපීට් වෙවි තියෙනවා. හිතන්නකො තවත් සංඛ්‍යාවක් නැහැ කියලා. තවත් සංඛ්‍යාවක් නැත්නම් නැත නැත මෙතනින් පල්ලට ලියලා පේනවද? නැත එකතුව කියන එක ප්‍රතිදානය කරනවා. එකතුව කියන එක ප්‍රතිදානය කරනවා. ඊට පස්සේ අවසානයට යනවා. අවසානයට යනවා. මම අන්තිමට ලියපු එක පේනවද දන්නේ නැහැ. පේන්නේ නැහනේ. හරි මම මේක පැත්තකින් ලියන්නම් ඈ. ඒක පේන්නේ නැහැ බෝඩ් එකට. අහුවෙන්නේ නැහැ කැමරාවට. මේ පැත්තෙන් ලියන්නම් ඈ. මේ පැත්තෙන් ලියන්න අවසානය. අවසානය. මම මේ ඉඩ මදි හින්දා මේ පැත්තට යවුවේ. නැත එකතුව ප්‍රතිදානය කරා අවසානයට ගියා. දැන් චුට්ටක් අපි කතා කරමු හරි. මේක දැක්ක ගමන් එකපාර තේරෙන්නේ නැතු වෙයි. ඒ වුණාට චුට්ටක් අපි මේක බැලුවම තේරෙනවා හරි. අපි කතා කරාම තේරෙනවා මේක. දැන් හිතන්නකො මෙහෙම. දැන් අපේ ගැටලුව තමයි සංඛ්‍යා සමූහයක එකතුව සෙවීම. හරිද? වෙන වෙනම ඇතුළත් කරන ලද සංඛ්‍යා සමූහයක එකතුව සෙවීම තමයි ගැටලුව. එතකොට සංඛ්‍යාවක් ලබා ගන්නවා කියන එක ආය ආය වෙන්න ඕන එකන්නේ. සංඛ්‍යා 10ක් තිබ්බොත් 10 පාරක්
සංඛ්‍යාව ආය 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 අපි ලබා ගන්න ඕනේ. සංඛ්‍යා තියෙනකම්ම ලබා ගන්න ඕනේ. ලබාගෙන ඒ සංඛ්‍යාවල එකතුව අපි එකට එකතු කරගන්න ඕනේ. දැන් මෙහෙමයි. ඒවා ටික එකතු කරලා අන්තිමට සංඛ්‍යා තවත් නැත්තම් එකතු ප්‍රතිදානය කරනවා. ඊට පස්සේ අවසානට යනවා. දැන් මේ බලන්න. හිතන්න අපි එක සංඛ්‍යාවක්වත් අපි එක සංඛ්‍යාවක්වත් ආදානය කරන්නේ නැහැ කියලා හිතන්න. දැන් මෙතන මේකේ ගැටලුව තමයි සංඛ්‍යා සමූහයක එකතුව සෙවීම. හැබැයි මම එක සංඛ්‍යාවක්වත් ආදානය කරන්නේ නැහැ කියලා හිතන්නකෝ. එතකොට ආරම්භය බිඳුව කියන එක එකතුවට සමාන වෙනවා. හරි? සංඛ්‍යාවක් ලබා ගන්නවා. සංඛ්‍යාව මම දෙනවද? සංඛ්‍යාවක් දෙන්නේ නැහැ. එක සංඛ්‍යාවක්වත් දෙන්නේ නැහැ. එහෙනම් සංඛ්‍යාවක්වත් දෙන්නේ නැහැනේ. එන්ට අගයක් නැහැ. එහෙනම් එකතුව කියන්නේ බිඳුවම තමයි. තවත් සංඛ්‍යා තිබේද? හිතන්න මම තව සංඛ්‍යා දෙන්නෙත් නැහැ කියලා. එහෙනම් එකතුව ප්‍රතිදානය කරනවා. එතකොට එකතුව බිඳුවයි. තේරුණාද? මම එක සංඛ්‍යාවක්වත් දුන්නේ නැත්නම් ඉතින් එකතුව බිඳුවක් වෙන්න ඕනේනේ. ඒකින්ද තමයි අපි මුලින්ම එකතුව බිඳුව කරලා මෙතනින් පටන් ගන්නෙ. හරිද? එකතුව බිඳුව කරලා පටන් ගන්නෙ එක සංඛ්‍යාවක්වත් දුන්නේ නැත්නම් එකතුව කොහොමවත් බිඳුව වෙන නිසා. ඒක නිසා තමයි එකතුව බිඳුව කරලා පටන් ගන්න. ඒ වගේම තව සංඛ්‍යා එන්න මම එකතුවට තමයි මේව එකතු කරන්නේ. හරි. අපි දැන් මේක වෙන විදිහකට බලමු. හරි. දැන් සාමාන්‍යයෙන් මේ වගේ මේ විචල්්‍ය තියෙන ගැලීම් සටහනක මෙහෙම දුන්නම අපි සාමාන්‍යයෙන් ට්‍රේස් ටේබල් එකක් කියලා එකක් ඇඳ ගන්නවා. හරි. ඒකෙන් කරන්නේ මේ ට්‍රේස් ටේබල් එකකින් කරන්නේ ඒක නිකන් ඔහම ඒක නිකන් වගුවක්. හරි. ඒකේ අපි විචල්්‍ය වල නම් ලියනවා. දැන් මේ එකතුව කියන්නේ විචල්්‍යයක්නේ. මොකද එකතුව කියන එක මේ පල්ලෙන් වෙනස් වෙලා තියෙනවානේ. එකතුව කියන්නේ විචල්්‍යයක්. හරි. ලියවෙන්නෙම නැහැ. මේ එකතුව කියන්නේ විචල්්‍යයක්. එකතුව කියන එකේ අගය පල්ලෙද වෙනස් වෙනවානේ. අපි කියන එකතුව කියලා මෙහෙම දාගන්නවා. එකතුව. දැන් මේ n කියන එක බලන්න. n කියන එක ආය 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 ගද්දී වෙනස් වෙනස් සංඛ්‍යා දෙද්දී n වල අගයත් වෙනස් වෙනවනේ නේද? එහෙනම් අපි n එකත් මෙතනින් දාගන්නවා. මම මේ ගැලීම් සටහන ගැන නෙවෙයි කියන්නේ. ගැලීම් සටහන කියව ගද්දී අපි ගහනවා trace table එක කියලා එකක්. ඒක ගැන තමයි මේ කියන්නේ. මෙතනින් අපි විචල්්‍ය එහෙම දාගන්නවා. විචල්්‍ය සහ ඔය වෙනස් වෙන ඒවා කියන්නේ වෙනස් වෙන ආදාන ඒවා එහෙම trace table එකේ දාගන්නවා. දැන් මෙතන වෙනස් වෙන්නේ සංඛ්‍යාවක් ලබා ගැනීම ආය ආය වෙනවා. එතකොට මේ n කියන එක ආය ආය වෙනස් වෙනවා. එකතු ආය ආය වෙනස් වෙනවා. එතකොට අපි මෙතන එකතු දානවා n දානවා. මොකද මේවා ආය ආය වෙනස් වෙනවානේ. ඊට අමතරව අපි ප්‍රතිදානය කියලාත් දානවා මේකේ. හරි? ඊට අමතරව ප්‍රතිදානය කියලාත් දානවා. ටේස් ටේබල් එක අපි මොනවද අඳින්නේ? විචල්්‍ය ටික දාගන්නවා. මේ වගේ වෙනස් වෙන ආදාන තියෙනවා නම් ඒවත් දාගන්නවා. ප්‍රතිදානය දාගන්නවා. හරි? ටේස් ටේබල් එක කියන ඔන්න ඔය වගේ. හරි? එතකොට දැන් හිතන්න මෙහෙම මම සංඛ්‍යා 3ක් ආදානය කරනවා. හරිද? 3ක් තමයි මම ආදානය කරන්න ඉන්නේ. එතකොට එකින් එක නේව රීඩ් කරන්නේ. මුලින්ම ආරම්භය. හරි. ඊට පස්සේ එකතුව කියන එකට යනවා. එකතුව කියන එකට යනවා. මේ බිඳුව කියන එක එකතුවට ආදේශ වෙනවා. හරිද? දැන් එකතුවේ අගය මොකද්ද? බිඳුවයි. අපි ඒක මෙන්න මෙතනින් දාගන්නවා. හරි. අර විචල්්‍ය වල අගය වෙනස් වෙන විදිහට ට්‍රැක් කරන්න තමයි මෙන්න මේ ට්‍රේස් ටේබල් එකක් කියන එක අපි ගහගන්නේ. හරිද? මේ බිඳුව කියන එක එකතුවට ආදේශ වෙනවා. මෙන්න මේ කොටස රන් වුණාම මේ කොටසේදී බිඳුව කියන එක එකතුවට ආදේශ වෙනවා. අපි ඒක දාගත්තා. ඊට පස්සේ පල්ලෙහාට යනවා. සංඛ්‍යාවක් ලබා ගන්නවා.
මම මේ සංඛ්‍යාව 1යි කියලා දෙනවා. හරි. මම ආදානය කරන සංඛ්‍යාව මොකද්ද? 1. 1 තමයි මම ආදේශ කියන්නේ මම ආදානය කරන සංඛ්‍යාව. හරි. පල්ලෙහාට යනවා. දැන් බලන්න මෙතනින් වෙන්නේ දකුණු පැත්තේ තියෙනවා වම් පැත්තට ආදේශ වෙන එකනේ. මෙන්න මේ දකුණු පැත්තේ තියෙනවා වම් පැත්තට ආදේශ වෙන එක තමයි මේ සමාන කිරීමේ ලකුණෙන් වෙන්නේ. එතකොට දැන් එකතුව කියන එකේ අගය මොකද්ද? එකතුව කියන එකේ අගය දැන් බිඳුවයි. එකතුව කියන එකේ අගය බිඳුවේනේ තියෙන්නේ දැන්. එතකොට n කියන එකේ අගය කීයද? දැන් තියෙන්නේ 1. එතකොට n කියන්නේ දැන් 1ට. n කියන එකේ අගය 1යි. එකතුව කියන එකේ අගය බිඳුවයි. එතකොට මේ දෙක එකතු වෙනවා. 1යි බිඳුවයි එකතු වුණාම කීයද? 1යි බිඳුවයි එකතු වුණාම 1යි බිඳුවයි එකතු වුණාම එකමනේ. 1 කියන එක මේ එකතුව කියන එකට ආදේශ වෙනවා. හරිද? දැන් එකතුව කියන එක මොකද වෙන්නේ? 1යි බිඳුව එකතු වෙනවා 1යි. ඒ 1 කියන එක මේ එකතුව කියන එකට ආදේශ වෙනවා. දැන් එකතුවේ අගය 1යි. හරි මේක කරන්න ඕන සංඛ්‍යාවක් ගත්තා. ඊට පස්සේ මේක රන් වෙද්දි දකුණු පැත්ත ආදේශ වෙනවා මේකට. එකතුව කිව්වේ බිඳුවයි n කිව්වේ 1යි. ඒ දෙක එකතු වෙලා වම් පැත්තට ආදේශ වෙනවා. එකතුව කියන්නේ 1යි දැන්. හරි. පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා තවත් සංඛ්‍යා තිබේද කියලා අහනවා. හිතන්නකෝ මට තවත් සංඛ්‍යා තියෙනවා. මට තවත් සංඛ්‍යා තියෙනවා. සංඛ්‍යා සමූහයක එකතුව සෙවීමනේ. තවත් සංඛ්‍යා තියෙනවා නම් ඔව් උඩට ගිහිල්ලා මෙතනට යනවා. තව පාරක් මේක රන් වෙනවා. මේ කොටස ක්‍රියාත්මක වෙනවා. සංඛ්‍යාවක් ලබා ගැනීම. දැන් මෙතන අලුත් ආදානයක් තමයි මෙතන ඉල්ලන්නේ. කලින් ආදානයක් ගත්ත එක කියලා. දැන් මේ කොන්දේසින් ආයෙ මෙතනට ඇවිල්ලා අපෙන් ආයෙත් ආදානයක් ඉල්ලනවා. මම මේ පාර මේකට දෙනවා 3 කියලා. n කියන එකට. මේක ආදානයක්නේ. මම මේකට දෙනවා 3යි කියලා. දැන් n ලගය මොකද්ද? 3යි. මෙතනින් පල්ලෙහාට එනවා. දැන් බලන්න දැන් n ලගය 3යිනේ. මම මෙතනින් n කියන එකට 3 ආදානය කරාට පස්සේ n ලගය 3ක් වුණා. නේ? එකතුවේ දැන් තියෙන අගය කීයද? 1යි. මුලින් බිඳුව තිබ්බ 1 වුණා. දැන් ඒ 1 කියන අගය තමයි තියෙන්නේ එකතුව කියන එකට. එකතුව කියන එකේ අගය 1යි. n කියන එකේ අගය 3යි. ඒතර දැන් මෙතන වෙන්නේ මොකද්ද? එකතුවයි එනුයි එකතු වෙලා එකතුවටම ආදේශ වෙනවා. එකතුවයි එනුයි එකතු වෙලා එකතුවටම ආදේශ වෙනවානේ. එහෙනම් 1 ධන 3 කියන එක මේ එකතුවට ආදේශ වෙනවා. 1 ධන 3 කියන එක. 1 1 ධන 3 කියන එක. 1 ධන 3 කියන්නේ ඉතින් 4යි. දැන් එකතුව කියන එකේ අගය 4ක් වෙනවා. පල්ලෙහාට යනවා. තවත් සංඛ්‍යා තියෙනවද කියලා අහනවා. හරි. තවත් සංඛ්‍යා තියෙනවද කියලා අහනවා. හිතන්නකෝ තවත් සංඛ්‍යාවක් තියෙනවා කියලා. මම ඔව් කියලා කියනවා. හරි. ආයෙත් උඩට ගිහලා මෙතනට යනවා. මෙතනට ගිහලා පල්ලෙහාට යනවා. මේක තව පාරක් ක්‍රියාත්මක කරනවා. මේ ක්‍රියාත්මක වෙද්දි ආයෙත් මගෙන් ආදානයක් විදිහට සංඛ්‍යාවක් ඉල්ල ගන්නවා. මේක මමනේ දෙන්නේ ආදානයක්නේ. මම මේකට දෙනවා 5 කියන සංඛ්‍යාව. මගෙන් ආදානයක් විදිහට ඉල්ලනවා. මම මේ පාර දෙන්නේ 5 කියන සංඛ්‍යාව. හරි. මම මේ පාර දෙන්නේ 5 කියන සංඛ්‍යාව. පල්ලෙහාට ඇවිල්ලා මේක ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වෙද්දි බලන්න දැන් එන්න ලගය 5යි. දැන් අන්තිමට තිබ්බ එන්න ලගය 5යි. අන්තිමට තිබ්බ එකතු වගේ 4යි. මෙතන ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? මේ දකුණු පැත්තේ තියෙන සෙට් එකම වම් පැත්තට ආදේශ වෙනවා. එතකොට n කියන එකට එකතු වෙලා මේ පැත්තට ආදේශ වෙනවා. එකතුව කියන්නේ අන්තිමට එකතුවට තිබ්බ අගය 4. අන්තිමට n ට තිබ්බ අගය 5. එතකොට 4 ධන 5 කියන එක 4 ධන 5 කියන එක එකතුවටම ආයෙත් ආදේශ වෙනවා. 4 ධන 5 කියන්නේ 9යි. එකතුවටම ආදේශ වෙනවා පල්ලෙහාට යනවා. තවත් සංඛ්‍යා තිබේද කියලා ආයෙත් අහනවා. හිතන්නව තවත් සංඛ්‍යා නැහැ කියලා. සංඛ්‍යා 3යි මට එකතු කරන්න ඕනි උනේ. තවත් සංඛ්‍යා නැහැ. එහෙනම් පල්ලෙහාට යනවා. එකතුව කියන එක ප්‍රතිදානය කරනවා. එකතුව දැන් කීයද? 9යි. දැන් මෙතන ප්‍රතිදානයනේ තියෙන්නේ.
එහෙනම් මම ප්‍රතිදාන කියන තේරුවේ 9 කියනවා කියලා ලියනවා. ප්‍රතිදාන ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ ගැලීම් සටහන අවසන් වෙනවා. මට කියන්න තේරුණාද? මේක කරද්දි පුරුදු වෙන්න ඕන එකක්. එකපාරම තේරුම් නැත්නම් හිතන්න එපා මේ පුනර්කරණය කියන එක කරද්දි තමයි තේරෙන්නේ. දැන් ඔයාලට බැලුවොත් තේරෙනවා මේ ඇතුලේ තියෙන කොන්දේසි දෙක තුන් පාරක් ක්‍රියාත්මක වුණා මෙතනදී. තුන් පාරක් ක්‍රියාත්මක වුණා. අපි මේ කොටස තමයි පුනර්කරණය වෙන කොටස. මේක පුනර්කරණය වෙනවද නැද්ද කියන එක තේරෙනුනේ මෙන්න මේ කොන්දේසිය මත. තවත් සංඛ්‍යා තිබ්බනම් ආයෙත් ගිහින් ගත්තා. තවත් සංඛ්‍යා තිබ්බනම් ආයෙත් ගිහින් ගත්තා. ඒක තමයි මෙතන උනේ. මැසේජ් එකක් දාන්නව තේරුණාද? තේරුණාද? තේරුණ නැත්නම් තේරුණ නැහැ කියන තව පාරක් තේරුම් කරනවා. එකතුව පටන් ගත්තේ බිඳුවෙන්. මොකද තාම සංඛ්‍යා එකක්වත් මේ අපි ලබාගෙන නැහැ. එතකොට එකතුව බිඳුවයි කියලා තමයි පටන් ගත්තේ. තේරුණා. දැන් මම ඔයාට දෙනවා ප්‍රශ්නයක්. හරි? ප්‍රශ්නයක් දෙනවා කියන්නේ මම මේකම තමයි ප්‍රශ්නයක් කරන්නේ. බලාගෙන ඉන්න. මම දැන් කරන්නේ මොකද්ද දන්නවද? මම දැන් මෙතන කරන්න යන්නේ හරි? මම දැන් මෙතන කරන්න යන්නේ මෙන්න මේකයි. මෙන්න මේ ඊතලයේ තියනව නේද? ඔය පුනර්කරණයට උඩට ගෙනියන්නේ. මෙන්න මේ ඊතලේ. ඔහොම ගිහිල්ලා මෙතනට ජොයින් වෙන්නේ. මම මෙන්න මේ කොටසම කරනවා. මේ කොටස මකලා මම මේක මෙහෙටම යෝලිය වෙන්නෙම නෑ. කොහොම ඉන්න. මේක මම මෙතනටම කියනවා. හරි. කලින් ආවේ මෙතනටනේ. කලින් ඔව්නම් ආවේ මෙතනට. දැන් එතනට නෙවෙයි එන්නේ. දැන් මේ උඩටම එනවා. මෙතනින් තමයි පටන් ගන්නෙ. මෙතනින් තමයි පටන් ගන්නෙ. දැන් ඔයා කරන්න ඕනේ මෙච්චරයි. හරි? දැන් සංඛ්‍යා 3ක එකතුව තමයි හොයන්න ඕනේ. සංඛ්‍යා 3ක එකතුව තමයි හොයන්න ඕනේ. ඔයා හොයන්න ඕනේ 4 8 10 කියන ඉලක්කම් තුන තමයි දෙන්නේ. දැන් මෙතනින් දැන් මේක පුනර්කරණය වෙනවනේ. මේ පුනර්කරණය වෙන කොටසනේ. දැන් මෙතනින් පල්ලෙහාට ගියාම පළවෙනි සංඛ්‍යාව විදිහට වා දෙන්න ඕනේ 4. 4 ඊට පස්සේ මොකක් හරි සිද්ධියක් වෙලා තව සංඛ්‍යා දෙකක් තියෙන හින්දා ආයෙත් මේක පුනර්කරණය වෙනවනේ. ආයෙත් උඩට වෙලා ආයෙ මුලින් ඉඳන් යනවනේ. දෙවෙනි සංඛ්‍යාව විදිහට 8 දෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙ තව සංඛ්‍යා තියෙන හින්දා ආයෙ මෙතනට වෙලා ආයෙ උඩට යනවා. ආයෙ මෙතනට එනවා. තුන්වෙනි සංඛ්‍යාව විදිහට 10 දෙන්න ඕනේ. ආයෙ මෙතනට යනවා. තව සංඛ්‍යාවක් තියෙන හින්දා එකතුව පෙන්වලා අවසානයට යනවා. ඔයා මට දැන් කරන්න ඕනි මම දැන් ඊතලය වෙනස් කරලා තියෙන මෙතනට. ඔයා 4 8 10 කියන එක මෙතනින් ආදාන විදිහට අරගෙන මේ වගේ ට්‍රේස් ටේබල් එකක් ඇඳලා මට කියන්න ඕනේ අවසන් ප්‍රතිදානය මොකක්ද කියලා. මොකක්ද ඔයා කරන්න ඕනේ? මේක තමයි ගැටලුව. මේ ප්‍රශ්නේ තමයි මම ඔයාලට දීලා තියෙන්නේ. කලින් කතා කරපු එකමයි වෙනසකට තියෙන්නේ මම ඊතලේ දාලා තියෙන තැන වෙනස්. කලින් මෙතනට ආවේ දැන් මෙතනට වෙලා තියෙනවා. ඔයා කරන්න ඕනේ දැන් මෙතනින් එකපාර අහනවනේ මොන සංඛ්‍යාවද ලබා ගන්න කියලා. එතකොට පළවෙනි පාර 4 කියලා දෙනවා. දෙවෙනි පාර 8 කියලා දෙනවා. තුන්වෙනි පාර තුන්වෙනි වටේ යද්දි 10 කියලා දෙනවා. එහෙම වෙලා
ඔයා මට පෙන්වන්න ඕනේ අවසන් ප්‍රතිදානය වෙන්නේ මොකද්ද කියලා අන්තිමට. තේරුණාද? ඔයා ආදාන විදිහට 4 8 10 දුන්නම අවසන් ප්‍රතිදානය මොකද්ද කියන එක තමයි ඔයා මට කරලා පෙන්වන්න ඕනේ. මම මේ ප්‍රශ්නේ මකලා දානවා. ඔයා මට 4 8 10 කියන තුන වට තුනකදී වෙන වෙනම මේ වගේ දුන්නම අවසන් ප්‍රතිදානය මොකද්ද කියන එක ගණනය කරලා පෙන්වන්න ඕනේ ට්‍රේස් ටේබල් එක. මම මෙතන වගේ ඇන්දේ මම මේ වගේ ඇන්දේ ට්‍රේස් ටේබල් එක. ට්‍රේස් ටේබල් පාවිච්චි කරන්නේ විචල්්‍ය වල අගේ වෙනස් වෙන විදිහ මතක තියාගන්න. මොකද අපි කම්පියුටර් නෙවෙයිනේ. එතකොට මතක තියාගන්න ඔය වගේ ට්‍රේස් ටේබල් එකක් පාවිච්චි කරනවා. පුළුවන් තරම් බොඳ වෙලා පේන්නේ. ඔහොම ඉන්න. ඇයි බොඳ වෙලා පේන්නේ? දැන් හරිද බලන්න. තාම බොඳයිද? තාම බොඳයිද? කනෙක්ෂන් අවුලක් වගේ මල්ලි. මම හිතන්නේ කනෙක්ෂන් අවුලක් තියෙන්නේ. මාර වැඩේ. එතකොට මොකද කරන්නේ? මගේ පැත්තෙන් නම් අවුලක් නැහැ. කැමරාවෙම හොඳට තියෙනවා. ඔක්කොම කැඩි කැඩි යන්නේ. මම හිතන්නේ කනෙක්ෂන් අවුලක් වෙන්න ඇති. වෙන්න ඕනි. ම්ම්, කොහොමවත් මම මේ කොටස YouTube එකටත් දානවා. එහෙම වුණොත් මම මේක කරගෙන යන්නම්. ඔයා YouTube එකට දාන එකෙන් බලන්න. මේ එහෙම තමයි කරන්න වෙන්නේ දැන්. එහෙම වුණොත් මම මේක කරගෙන යන්නම්. එතකොට මේ ඔව් මගේ පැත්තෙන් අවුලක් නැහැ. මගේ පැත්තෙන් අවුලක් නැහැ. මගේ පැත්තෙන් හොඳට තියෙනවා. කැමරාව එහෙම ඔක්කොම හරි. එතකොට මේ මම මේක කරගෙන යන්නම් ඈ. එතකොට ඔයා කරන්න ඕනේ මේ YouTube වීඩියෝ එක බලද්දි පෝස් කරලා ඔයා චුටි try එකක් දෙන්න. try එකක් දීලා ආයෙත් වීඩියෝ එක බලන්න. මම එහෙනම් මේ උත්තරෙත් කියාගෙන යන්නම්. හරි. එතකොට මෙහෙමයි. ඇත්තටම මම මේ ගැටලුව ඔයාට ට්‍රේස් කරන්න දෙන්න මේ ගැටලුවේ ප්‍රතිදානය හොයන්න මම දෙන්න හේතුව තමයි මේ ගැටලුවේ වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ මේ ගැටලුවේ වැරද්දක් තියෙනවා. හරිද? මේ ගැටලුවේ වැරද්දක් තියෙනවා. ඒ ගැටලුවේ වැරද්ද ඔයාට මීටර වෙනවද කියලා බලන්න තමයි මම මේක දුන්නේ. ඒකින්ද අනිවාර්යෙන් හෙට දැන් YouTube වීඩියෝ එක බලද්දි අනිවාර්යයෙන්ම මේ කොටස පෝස් කරන්න. පෝස් කරලා ඔයා ට්‍රේස් කරන්න try එකක් දෙන්න මේ වගේ ට්‍රේස් ටේබල් එකක් ඇඳලා. හරි මේ අගයන් දාලා ඔයා මේ ප්‍රශ්නේ කරන්න try එකක් දෙන්න. ඊට පස්සේ බලන්න වැරද්ද හොයාගන්න පුළුවන්ද කියලා. මම වැරද්ද මොකද්ද කියලා දැන් මේ කියන්න යන ගමන්. දැන් මම මේක කරන ගමන් ඔයාලට පැහැදිලි කරනවා මොකද්ද වැරද්ද කියලා. හරි. හැබැයි ඉතින් මෙහෙමයි. දැන් ඔයා ඉන්න හින්දා මම පැහැදිලි කරලා වැඩකුත් නැහැ හැබැයි නේද? හරි හරි ඕනේ නැහැ ඕනේ නැහැ. එහෙනම් මේ හරි. කමක් නැහැ මම කරන්නම්කෝ. ඒක අමතක කරලා දාන්න. හරි. මම කියන්නම් උත්තරය. මම කියන්නම් උත්තරය කමන්න. බලාගෙන ඉන්නකෝ. හරි බලාගෙන ඉන්නකෝ. මේ මුලින්ම ආරම්භය තියෙනවා. බිංදුව කියන එක එකතුවට සමාන කරලා තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යාවක් ලබා ගන්නවා. ඒකට n කියලා කියනවා. n ධන එකතුව ආදේශ කරන එකතුව කියන එකට. තවත් සංඛ්‍යාවක් තිබේද? ඔව්. මේක යන්නේ උඩටම යනවා. කලින් ගිය මෙතනට
දැන් මෙතන ඊතරේ වෙනස් කරලා මේක උඩට පැනන් ගිහින් තියෙනවා. දැන් අපි චුට්ටක් බලමු. දැන් මේ එකතුව කියන එකත් පුනර්කරණය ඇතුළෙමයි තියෙන්නේ. එකතුව බිඳුව කියන එක එකතුවට ආදේශ වෙනවා කියන එකත් පුනර්කරණය ඇතුළෙමයි තියෙන්නේ දැන්. බලන්න මම මේක ට්‍රේස් කරන්න යන්නේ. ආදාන විදිහට දෙන්නේ 4 8 10 කියන එක. දැන් එකතුව දැන් මෙතනින් මුලින් පටන් ගන්න මෙන්න මෙතනින්. ඔතනින් පටන් ගන්නවා ආරම්භ වුණා පල්ලෙහාට යනවා. මෙතනට ආවා. මේ බිඳුව කියන එක එකතුව කියන එකට ආදේශ වෙනවා. දැන් එකතුව කියන එකේ අගය බිඳුවයි. හරි. එකතුව කියන එකේ අගය බිඳුවයි. පල්ලෙහාට යනවා. මේක ක්‍රියාත්මක වෙනවා. සංඛ්‍යාවක් ලබා ගන්නවා. ඒකට අපි n කියලා කිව්වා. එතකොට මෙතන මම ප්‍රශ්නේ අහලා තියෙන්නේ 4 8 10 කියන සංඛ්‍යාවනේ දෙන්නේ. මුලින් දෙන්නේ 4. 4 කියන සංඛ්‍යාව මුලින්ම දෙනවා. n කියන්නේ 4. හරි. පල්ලෙහාට ආවා. මේ ක්‍රියාත්මක වුණා. මෙතනින් වෙන්නේ මොකද්ද? n ධන එකතුව ආදේශ වෙනවා එකතුව කියන එකට. n ධන එකතු n ධන එකතුව ආදේශ වෙනවා මේ එකතුව කියන එකටම. එතකොට දැන් n කියන්නේ 4. දැන් එකතුව කියන්නේ බිඳුව. බිඳුව ධන 4 ආදේශ වෙනවා එකතුව කියන එකටම. බිඳුව ධන 4යි කියන්නේ 4යි. දැන් එකතුවේ අගය 4යි. අහනවා තවත් සංඛ්‍යා තිබේද? ඔව්. තව සංඛ්‍යා දෙකක් ඉතුරු වෙන්නේ. ඔව්. ආයෙත් මෙතනට යනවා. මෙතනට ඇවිල්ලා පල්ලෙහාක ක්‍රියාත්මක වෙනවා. බිඳුව ආදේශ වෙනවා එකතුව කියන එකට. බිඳුව ආදේශ වෙනවා එකතුව කියන එකට. දැන් එකතුව ආයෙත් බිඳුව වුණා. හරිද? එකතුව ආයෙත් බිඳුව වුණා. පල්ලෙහාට යනවා. සංඛ්‍යාවක් ලබා ගැනීම. මේ ක්‍රියාත්මක වෙන සංඛ්‍යාවක් ලබා ගන්න ඒ සංඛ්‍යාවට n කියලා කියනවා. මම ලබා ගන්න සංඛ්‍යාව තමයි 8. මං ප්‍රශ්නේ ඇහුවේ ඒකනේ. මුලින් 4 ගන්නවා ඊට පස්සේ 8 ගන්නවා ඊට පස්සේ 10 ගන්නවා. දැන් මේ දෙවනි වටේ දැන් ගන්නේ 8. 8 ගත්තා. පල්ලෙහාට ආවා. ඊට පස්සේ මේක ක්‍රියාත්මක වෙනවා. දැන් මේක ක්‍රියාත්මක වෙද්දී දැන් එකතුව කියන එකේ අගය බිඳුවයි. දැන් එන්න රාගය 8යි. බිඳුව ධන 8. බිඳුව ධන 8 8මයි. හරිද? බිඳුව ධන 8 8මයි. එතකොට එකතුවේ අගය 8යි. බිඳුව ධන 8 8මයි එකතුවේ ධන එකතුවේ අගය දැන් 8මයි. මෙතනට එනවා. තවත් සංඛ්‍යා තිබේද? ඔව්. ඔව්. ආයෙත් මෙතනට යනවා. ආයෙත් මෙතනට එනවා. මෙතනට ඇවිල්ලා මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට බිඳුව කියන එක ආයෙත් එකතුවට ආදේශ වෙනවා. දැන් එකතුව කියන එක ආයෙත් බිඳුවයි. දැන් එකතුව කියන එක ආයෙත් බිඳුවයි. ඊට පස්සේ පල්ලෙහාට ගිහින් මේක ක්‍රියාත්මක වෙනවා. මේක ක්‍රියාත්මක වෙනවා. සංඛ්‍යාවක් ලබා ගන්නවා. ඒකට n කියලා කියනවා. දැන් ලබා ගන්න සංඛ්‍යාව 10. ඒකට මම ප්‍රශ්නේ දුන්නේ 4 8 10 ලබා ගන්න. දැන් ලබා ගන්න 10. 10 කියන එක ලබා ගත්තා. පල්ලෙහාට ඇවිල්ලා මේක ක්‍රියාත්මක වෙනවා. මේක ක්‍රියාත්මක වෙනවා. දැන් එකතුවේ අගය බිඳුවයි. n කියන එකේ අගය 10යි. එතකොට 10 ධන බිඳුව එකතුව කියන එකට ආදේශ වෙනවා. 10 ධන බිඳුව එකතුව කියන එකට ආදේශ වෙනවා. දැන් එතකොට 10 ධන බිඳුව කියන්නේ 10යි. එතකොට එකතුව කියන්නේ 10යි. එකතුව කියන්නේ 10යි. ඊට පස්සේ මේක මෙතනට යනවා. තවත් සංඛ්‍යා තිබේද? නැහැ. 4 8 10 විතරයි ආදානය කරගත්තේ. තවත් සංඛ්‍යා තිබේද? නැහැ. එකතුව ප්‍රතිදානය කරනවා. දැන් එකතුව අන්තිමට තියෙන 10යි කියලා. 10යි කියන එක ප්‍රතිදානය කරනවා. අවසානයට යනවා. දැන් මට කියන්න මුලින්ම මේ ඇල්ගොරිතම හරිද? මට මුලින් ඒක කියන්න. දැන් අපි සංඛ්‍යා විදිහට ලබා ගත්තේ 4 8 10. අපි මේ ෆ්ලෝ chart එක ඇන්දෙම 4 8 10 කියන එකේ මුළු එකතුව හොයන්න. දැන් ෆ්ලෝ chart එක ඇඳලා ඉවරලා 4 8 10ක් දීලා ඉවරලා බලද්දි ප්‍රතිදානය 10යි. හරිද? එකතුව 10යි කියලා තමයි පෙන්වන්නේ. ආදානය කරේ 4 8 10 ප්‍රතිදානය පෙන්වන්නේ 10යි කියලා. හරි. එතකොට මෙතන අවුලක් තියනවා නේද? මෙතන අවුලක් තියනවා නේද? තේරෙනවද අවුලක් තියනවා කියලා? එතකොට මෙතන අවුලක් තියෙනවා. මොකද්ද දැන්?
4 8 10 කියන එක එකතුව තමයි ඕනේ උනේ ප්‍රතිදානය කරගන්න. ප්‍රතිදානය වෙන්නේ 10යි. එහෙම වෙන්න බෑනේ. මෙතන වැරද්දක් තියෙනවා. එතකොට මෙතන තියෙන වැරද්ද තමයි බලන්න මෙතන තියෙන වැරද්ද තමයි මේ හැම පුනර්කරණය වෙන වාරයක් ගානෙම මෙන්න මේ කොටසත් පුනර්කරණය වෙනවා. දැන් හැම පුනර්කරන වාරයක් ගානෙම මෙන්න මේ කොටසත් පුනර්කරණය වෙනවා. ඒ කියන්නේ හැම වටයක් පටන් ගද්දිම එකතුව බිඳුව වෙලා තමයි පටන් ගන්නෙ. හැම වටයක් පටන් ගද්දිම එකතුව බිඳුව වෙලා තමයි පටන් ගන්නෙ. අන්න ඒකයි මෙතන තියෙන වැරද්ද. හැම වටයක්ම පටන් ගද්දි එකතුව බිඳුව වෙලා තමයි පටන් ගන්නෙ. ඒක වැරදි. පටන් ගන්න ඕනේ කලින් තිබ්බේ වගේ එකතුවෙන්. කලින් තිබ්බේ වගේ එකතුවෙන් තමයි පටන් ගන්න ඕනේ. يعني මුලින් 4 ආදේශ කරලා පස්සේ 8 ආදේශ කරන්න දැන් එකතුව 12යි. 12න් තමයි පටන් ගන්න ඕනේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ පුනර්කරණය මෙතනටම යන හින්දා හැම පුනර්කරණයක් පටන් ගද්දිම හැම පුනර්කරණ වටයක් පටන් ගද්දිම බිඳුව කියන එක එකතොට ආදේශ වෙලා තමයි පටන් ගන්න. එතකොට මුළු ඇල්ගොරිතමයම මෙතනින් වරදිනවා. මුළු ඇල්ගොරිතමයම මෙතන වරදිනවා. එතකොට මේක වැරදි. අන්න ඒක තමයි මට වඩා මීටර වෙන්න ඕනේ උනේ. එතකොට මේක ඇවිල්ලා මෙතනට ආවත් වැරදි මෙන්න මේක. එතකොට මේක එන්න ඕනේ කොතනටද? කලින් තිබ්බ වගේ මෙතනට තමයි එන්න ඕනේ. කලින් තිබ්බ වගේම ඒක ලියවෙන්නෙත් නෑ දැන්. ඒ මාකර් එක ලියවෙන්නෙත් නැතෝ කිය. ඒකත් හරි. හරි මම නිල්ලකෙන් මදින්නම් කවන්න. මේක මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතනට තමයි එන්න ඕනේ. හරි. මට ඔයාලට කියන්න ඕනේ උනේ ඒකයි. මේ එකතුවට උඩින් ආවොත් ඔක්කොම වර්ධිනවා. මොකද මේ එකතුව කියන කෑල්ලත් පුනර්කරණය වෙන කොටසට මෙන්න මේ බිඳුව එකතුවට ආදේශ වෙන කෑල්ලත් පුනර්කරණය වෙන කොටසට අයිති වෙනවා ඊතලෙන් මෙතනට ආවොත්. එතකොට හැම වටයක් පටන් ගද්දිම එකතුව බිඳුව වෙලා තමයි පටන් ගන්නෙ. එතකොට මොකද වෙන්නේ? ඔක්කොම වර්ධිනවා. සම්පූර්ණ මුළු ප්‍රතිදානය වර්ධිනවා. ඒක තමයි තියෙන අවුල. දැන් මෙහෙම වුණාට පස්සේ ඒ අවුල නැහැ. දැන් මේ ප්‍රතිදාන තුනම දැන් මේ ආදාන තුනම මම ඊතලයේ පල්ලෙහාට දාලා තව පාරක් රන් කරලා පෙන්නුවොත් එහෙම මේක පාරක් කරලා පෙන්නුවා තමයි නෑ තව පාරක් පෙන්නුවොත් එහෙම දැන් හරියට ඊතලේ ගහලා දිනවා මෙතනට තව පාරක් පෙන්නුවා මේ මුලින් මේක රන් වෙනවා ඊට මේක රන් වෙනවා බිඳුව කියන එක එතකොට ආදේශ වෙනවා බිඳුවයි පල්ලෙහාට එනවා සංඛ්‍යාවක් ගන්නවා පළවෙනි සංඛ්‍යාව 4යි පළවෙනි සංඛ්‍යාව 4යි පල්ලෙහාට එනවා මේක ක්‍රියාත්මක වෙනවා එකතුව කියන එක එන්ට එකතු කරලා එකතුව කියන එකට ආදේශ වෙනවා මේ සෙට් එක මෙහෙට ආදේශ වෙනවා එකතුව කියන්නේ බිඳුවයි n කියන්නේ 4යි බිඳුව දන 4 කියන එක එකතුවට ආදේශ වෙනවා එතකොට බිඳුව දන 4 4යි දැන් එකතුව 4යි පල්ලෙහාට එනවා තවත් සංඛ්‍යාවක් තියෙනවා ඔව් මෙහෙම යනවා මෙතනට එනවා මෙතනට එනවා මේක රන් වෙනවා තව සංඛ්‍යාවක් ලබා ගන්නවා දැන් සංඛ්‍යාව 8යි දැන් සංඛ්‍යාව 8යි පල්ලෙහාට යනවා දැන් සංඛ්‍යාව 8යි n කියන්නේ 8යි එකතුව කියන්නේ 4යි හරිද එතකොට 4 ධන 8 කියන එක මේ 4 ධන 8 කියන එක ආදේශ වෙනවා එකතුවට දැන් එකතුව 12යි දැන් එකතුව 12යි 4 ධන 8 කියන එක එකතුව කියන්නේ 4යි දැන් එකතුව කියන්නේ 4යි n කියන්නේ 8යි ඒ දෙක එකට එකතු කරාම 12යි 12 ආදේශ වෙනවා එකතුවට 12යි ආයෙ මෙතනට යනවා තවත් සංඛ්‍යාවක් තිබේද ඔව් ආයෙ මෙතනට එනවා සංඛ්‍යාවක් ලබා ගන්නවා හරි සංඛ්‍යාවක් ලබා ගන්නවා මේ පාර ගන්න සංඛ්‍යාව මොකද්ද 10 මේ පාර ලබා ගන්න සංඛ්‍යාව මොකද්ද 10 පල්ලෙහාට එනවා මේක රන් වෙනවා හරි ඊට පස්සේ දැන් n කියන්නේ 10යි දැන් ලබාගත් සංඛ්‍යාව 10යි දැන් එකතු වගේ 12යි එතකොට 10 ධන 12 10 ධන 10 ධන 12 කියන එක එකතු වෙලා එකතුව කියන එකට ආදේශ වෙනවා 10 12 10 ධන 12 කියන්නේ
22යි. 22 කියන එක එතකොට ආදේශ වෙනවා. තවත් සංඛ්‍යා තිබේද? නැහැ. එකතුව ප්‍රතිදානය කරනවා. මොකක්ද එකතුව? 22යි. අවසානයට යනවා. දැන් එතකොට හරිනේ නේද? සංඛ්‍යා කිහිපයක් ලබාගෙන එකතුව ප්‍රතිදානය කරන්න තමයි ඕනේ උනේ. 4 8 10 තමයි ආදාන උනේ. එකතුව උනේ 22. ප්‍රතිදානය. දැන් හරිනේ නේද? ඔන්න ඔක තමයි මට පැහැදිලි කරන්න ඕනේ උනේ. මේ ඊතලේ මෙතනට තමයි එන්න ඕනේ. එහෙම වුණේ නැත්තම් හැම පුනර්කරන වාරයක් පටන් ගද්දිම බිඳුව කියන එක එතකොට ආදේශ වෙලා තමයි පටන් ගන්නෙ. එතකොට මේක වැරදි. ඕක තමයි මට පැහැදිලි කරන්න ඕනේ උනේ. හරි. ඕක තමයි මට පැහැදිලි කරන්න ඕනේ උනේ. ඕක තමයි මට පැහැදිලි කරන්න ඕනේ උනේ. අපි මේ අදට නතර කරමුද එහෙනම්? මට මැසේජ් එකක් දාන්න. දැන් 10ට කිට්ටුයි. මට මැසේජ් එකක් දාන්න අපි එහෙනම් අදට නතර කරමු. වාට සිග්නලුත් නැහනේ. ඒකින්ද අදට නතර කරමු. කොහොමද තව විනාඩි 8ක් විතර 7ක් විතර තමයි තියෙන්නේ මේ ක්ලාස් එක ඉවර වෙන්න. අපි චුට්ටක් කලින් ඉවර කරමු විනාඩි 7ක් විතර කලින්. එහෙනම් මේකේ මේ රෙකෝඩින් එක මම YouTube එකට දාන්නම්. ඒක බලන්න. ඒක බලන්න. එහෙනම් අපි ක්ලාස් එක ඉවර කරනවා. සුබ දවසක්.